අපේ ආරාධිතයා විදිහට ඇවිල්ලා ඉන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා අයබෝවන්. ඒකට අනුර කුමාර ඕක කිව්වට ඕක UNP එකේ හිටපු අය ඉන්න අය රනිල් වික්‍රමසිංහ කොහම නෙවෙයි ඊටත් එහාට ගිහිල්ලා ජයවර්ධන ජනාධිපතිවරයා ගත්තොත් අරන් ගත්තේම ඕක කියාගෙන. ඔයා හිටියේ JVP එක ඔයා දිගටම හිටියනම් ඔය මතය ජනතාව අතරින් වෙනස් කරගන්න. ඒ කියන්නේ ලක්ෂ 5න් එහාට එන්න වෙනත් වැඩපිළිවෙලක් තිබුණාද? ඒකට JVP ඕනේ නැහැ. ඒක වඩා හොඳට කරන්න පුළුවන් අයනේ දකුණේ ඉන්නේ. ඔව්. දක්ෂිණාංශික ව්‍යාපාරේ ඉන්නේ. ඒකේ කෙල පැමිණි අයනේ. නාමල් කිව්ව කතාවෙම තව වෙන කතාවක් මේක. ඒ කියන්නේ නාමල් කියනෝනේ කවදා හරි මාවයි තාත්තවයි නිදොස් කරන්නේ මේ අනුර කුමාර දිසානායක මේගොල්ලෝ කියන්නේ. මොකද හේතුව මට දුකක් තියෙනවා නම් තියෙන්නේ ඔය අනන්‍ය ප්‍රතිපත්තීන් වෙනුවෙන් මරුන් කාපු මිනිස්සු පිළිබඳ දුකක් මිසක් ජනතා විමුක්ති පෙරමුණේ දිව කියලා අපි මුලින් හඳුන්වපු කෑල්ලෙන් ගලවලා ලොකු ද්‍රෝහියෙක් බවට පත් කරා. දැන් මම මේ කියන්නේ මේගොල්ලෝ හිතන විදිහේ තියෙන සහ මම හිතන විදිහේ මම මේ පොඩි උදාහරණයක්. මම හිතන්නේ අවුරුදු 20කට විතර ඉස්සර විමල් චිත්‍රපටි ගැන විචාර කරන තැන්වල අපි ගිහිල්ලා ඒවා අහගෙන ඉඳලා තියෙනවා. ඒ කාර්යාලය හැදෙන ගමන් හැදිච්ච ගෙවල් දෙකක් ගැන. කිව්වා. මේ එක ගයක් ගැන මම කිව්වා ඔය ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව කිට්ටුව හදලා තියෙන්නේ පොඩ්ඩක් ඇතුළට වෙන්න. ඒ පත්තරේ ඔය එක ගේක ෆොටෝ දාලා සම්පූර්ණ ආටිකල් එකක් ගියා. ඊට පස්සේ ඔක අපි Facebook එකට දාපු වෙලාවෙ ඉඳන් මේ කතාව අහන්නෙත් නැහැ. මුලින්ම දුටු තැන අර ද්‍රෝහියා දුටු තැන පහර දෙන්න කියලා තමයි තියෙන්නේ. ඒතර දුටු තැන පහර දෙනවා. ප්‍රශ්න කිරීමක් තියෙනවනේ. ඒකට දිය යුතු උත්තරයකුත් හැදුවා. ඒකේ හැදුවේ පක්ෂීය දැනුවත්ව එහෙත් රහසිගතව විමල්ට ඉන්න. දැන් ඒක වෙනවද? අනිත් අයගෙන් ලැබිච්ච අගවීමවත් අද මෙතන ලැබෙන්නේ නැහැ. එතකොට මේක ගැන තවදුරටත් කවුරුවත් සුබවාදී බලාපොරොත්තුවකින් මේ දිහා බලන්න පුළුවන්ද? විපක්ෂය හදන තැන තවත් වැඩසටහනක් ආරම්භ කරන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් අද දවසේ මාත් එක්ක ඉන්නවා සේපාල් අමරසිංහ මහත්මයා. ඒ වගේම අපේ ආරාධිතයා විදිහට ඇවිල්ලා ඉන්නේ ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා. අයබෝවන්. විමල් සහෝදරයා කමන්නේ නැහැ සහෝදරයා කිව්වට. අනිවාර්යයෙන්. මොකද අපි සහෝදරයා කියන වචනෙත් චරිත් මේ කාටවත් ඒක ලියලා දෙන්න ඕනේ නැහැ. ඔව් කොන්රැඩ් කියන්නේ ඉතින්. ඔව්. එimhe ලියාගෙන කාගෙන් හරි ගත්ත වචනයක් නේ ඒකත් නේ. හරි කොහොම හරි කමක් නැහැ. ඉතින් අද දවසේදී අපි මේ විශේෂයෙන්ම මේ සාකච්ඡාවට එතුමාව කැඳවන්න හේතුව වර්තමාන අපි දකිනවා මේ විපක්ෂයේ භූමිකාව සිද්ධ කරන ප්‍රධාන පුරුක් අතර කැපී පෙනෙන පුරුකක් විදිහට ඔබතුමා දේශපාලන වේදිකාවේ සහ දේශපාලන වේදිකාවෙන් එළියට ගිහිල්ලා ඒ වගේම නීතිය පසින්දලන ආයතනවල නීතිය ඉදිරිපත් කරන ආයතනවල මේ වගේ ගොඩක් තැන්වල ගිහිල්ලා කතා කරනවා. විශේෂයෙන්ම රටේ සිදුවෙච්ච මෑත කාලයේ සිද්ධි සම්බන්ධව ආందోලනාත්මක ප්‍රකාශ කරමින් ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරනවා. කලක් මම හිතන්නේ 2008 විතර වෙනකන් ඒ කාලේ නම් කිව්වේ මෙතුමා අයින් වුණාම සීනුවේ අර දිව සීනුවේ දිව මහින්ද රාජපක්ෂ ගලව ගත්තා කියලා. මහින්ද රාජපක්ෂ ගලව ගත්තා කියලා නේ. ඉතින් දැන් මේ දිව එදා ඒගොල්ලන්ට ගොඩාක් වටින දෙයක් වුණාට අද වෙනකොට මේ දිව ගොළු කරන්න හදන. දිව ගොළු කරන්න හදන නිසා මේ විවේචනය කියන එක තමන්ගේ කෙනෙක්ගෙන් එනකොට තමන්ගේ වෙලා ඉඳපු කෙනෙක් එක විශේෂයෙන් මම ඔක කිව්වා. දැන් අපි නම් හතුරු. අපි නිකන් එළියේ කතා කර ඉන්නවා. අපි කවදාවත් මේ ජනතා විමුක්ති පෙරමුණේ මතවාදයත් එක්ක ඉඳලම නැහැ. නමුත් මෙතුමා යම්කිසි දවසක දිව වෙලා ඉඳලා තියෙනවා. සීනුවේ දිව වෙලා ඉඳලා තියෙනවා. ඉතින් අද මෙතුමන්ලව ද්‍රෝහියෝ ගන්නට දාලා තියෙනවා. ද්‍රෝහියන්ට පනිෂ් කරන විදිහ අපිට පනිෂ් කරනවා වගේ නෙවෙයි වෙනස්. ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරවරු ඉස්සර කියන්නේ වෙන නමකින් කියන්නේ මොකද්ද? රතු අලි කල්. දැන් බලේ ගිහිල්ලා තියෙනවා. අද හිටියනම් ජනාධිපති කියලා හිතෙන්නේ නැද්ද? අද හිටියනම් මේ JVP එක නෙවෙයි තියෙන්නේ. මේ JVP එකයි අපි හිටපු JVP එකයි කියන්නේ සම්පූර්ණ වෙනස් දෙකක්. මේ JVP එක ඇත්තටම ගත්තොත් ඒකේ මුල් අර්ථයෙන් ගත්තොත් මේක JVP නෙවෙයි. මේක වෙන විදියකට කිව්වොත් මම දන්නේ අපි නිකන් අපිට තේරෙන විදියට කිව්වොත් UMP එකටත් වඩා UMP එකක්. මේ තියෙන්නේ. මේ තියෙන්නේ. ඇයි එහෙම කියන්නේ මේ JVP නෙමෙයි කියලා?
මම නිකන් පුංචි දෙයක්කින් කියන්න ඔක ටිකක් ගැඹුරින් විග්‍රහ කරන්න ගියොත් මේ වැඩසටහනට එච්චර ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් මේ ඊයේ පෙරේදා අනුර දිසානායක කියනවා අපි බලයට ආවට පස්සේ තමයි තේරෙන්නේ රජයේ ආයතන වලට ව්‍යාපාර කරන්න බෑ. ඒවා ව්‍යාපාර කරන්න යන්න ඕනේ නැහැ කියලා කියනවා. ඒකට අනුර කුමාර ඕක කිව්වට ඕක UNP එකේ හිටපු අය ඉන්න අය රනිල් වික්‍රමසිංහ දක්වාම නෙවෙයි ඊටත් එහාට ගිහිල්ලා ජයවර්ධන ජනාධිපතිවරයා ගත්තොත් පටන් ගත්තේම ඕක කියාගෙන. ඒ නිසානේ අර එතුමාගේ ආර්ථික දර්ශනයත් එක්ක රජයේ එවැනි වාණිජ්‍ය කටයුතු වල හිටපු ආයතන ගොඩක් එක්ක වික්කා එක්ක ඒවා අසාර්ථක වෙලා වෙන තත්වයකටපත් වුණා. මේ උදාහරණයක් හැටියට දැන් ජවිප කියන බටලන්ත ඒක ඇවිල්ලා පොහොර සංස්ථාවට අයිති ආයතනයක්. ඒතර රනිල් වික්‍රමසිංහ මහත්මයා කර්මාන්ත ඇමති වෙලා ඉන්න කාලේ තමයි ඒකේ තිබිච්ච යන්ත්‍ර සූත්‍ර ටික කාට හරි විදේශ ආයතනයකට විකුණලා එතන තිබිච්ච එතන තමයි යූරියා පොහොර නිපදවපු තැන. එතකොට යූරියා වලින් අපි ස්වයං පෝෂණය වෙලා හිටිය සමහර අවස්ථාවන් වල අපි පාකිස්තානටත් වික්කා. එතකොට ඒ ආණ්ඩුවේ දර්ශනය උනේ රජයේ ව්‍යාපාර වලින් ඈත් විය යුතුයි. ඒක තමයි පරමාදර්ශී පාඨය උනේ. එතකොට දැන් ඒ පරමාදර්ශී පාඨයට ප්‍රතිවිරුද්ධ පාඨය කරේ තියාගෙන හිටිය උදවිය තමයි JVP කියන්නේ. එතකොට ඒ JVP කියන එක බ්‍රෑන්ඩ් එකක් නම් ඒ බ්‍රෑන්ඩ් එකේ අනන්‍ය ලක්ෂණයක් තමයි රජයේ ව්‍යාපාර වලින් වාණිජ්‍යමය ක්‍රියාවලියෙන් අයින් විය යුතු නැහැ. පුද්ගලිකාංශය සමග සමහරලාට පුද්ගලිකාංශයක් නැතුව අපි කියමු පුද්ගලිකාංශය සමග තරංකාරීව රජයත් ඒ කටයුත්තේ සිටිය යුතුයි. එතකොට එහෙම තිබිච්ච ඒ කියන්නේ ඒ බ්‍රෑන්ඩ් එක අන්තර්ගත වෙන්නේ එවැනි පදනමකින්. ඉතින් ඒකට සම්පූර්ණ පටහැනි නෙමෙයි කියන කතාව. එතකොට මේ දැන් කියනවා රජය එසේ නොකළ යුතුයි කියලා. හැබැයි ඉතින් දැන් ඉන්නේ ඒ ඉඳපු JVP එක නෙමෙයි නම් ඉතින් මේක ලොකු අවුලක් නෑනේ. නෑ මේක අවුලක් කියලා කියන්නේ මේක බලයට ගෙනාපු කට්ටිය හිතුවේ මේක JVP කියලානේ. එහෙම හිතුවා. ඉතින් ඡන්දෙ දෙන මිනිස්සු හිතුවේ අර හැමෝටම වඩා මේගොල්ලෝ යම්කිසි වාම විකල්පයක් වාම දර්ශනයක් වාම මේ ගමනක් ඒකට අපි බලමු ඒකට කියලානේ ආවේ. JVP කියලා නෙමෙයි වෙමලේ. නෑ JVPම කියලා නෙවුනත් මෙහෙමනේ JVP නෙවෙයි කියලාත් නෙවෙයිනේ. ඒක හරි. නෙවෙයි කියලාත් නෙවෙයි. කියලාත් නෙමෙයි. හැබැයි රිෆෝම් වෙච්ච JVP එකක් කියලා තමයි හිතුවේ. හැබැයි ඔයා කියන මම කියන රිෆෝම් වීම නෙමෙයි ඔයා කියන්නේ. ඔයා කියන්නේ වෙන එකක්. නමුත් ඔයා කියන්නේ මේ තමන්ගේ ප්‍රතිපත්ති අත්හැරලා කෙලින්ම මේකේ දක්ෂිණාංශික එහෙම නැත්නම් ධනවාදී කියපු එක කරේ දාගත්තු එකයි මම මෙතන මේ ඔයා කියන ඒ රිෆෝම් වීමයි දෙකක්. ඒක හරි. ඒක මම දන්නවා. නමුත් මේගොල්ලෝ NPP කියන ඒක ඉස්සරහට දාලා වහන්තරාව ඉස්සරහට දාලා අර ඒගොල්ලන්ට තිබිච්ච යම්කිසි විදිහක ප්‍රතික්ෂේප කිරීම ඒක අකමකා ගත්තනේ. ඔව්. එතනින් තමයි ජනතාව හිතුවේ මේගොල්ලෝ යම්කිසි විදිහක රෙපරමාදු වීමක් වෙලා ඒ කියන්නේ කොටින්ම කිව්වොත් මෙහෙමනේ මිනි මාරලා ඒ විදිය අතීතයක් තියෙන හින්දා තමයි මිනිස්සු බය වෙලා හිටියේ. අපි පුංචි කාලේ මට මතකයි චරිත අවුරුදු 60න් එහා ඔක්කොම මරණවයි කියලා කිව්වයි කියලා අපේ වැඩිහිටියෝ කියනවා අපි අහලා තියෙනවා. කතාවට හරි කියලා තියෙනවා. කතාවට චේගුවේරකාරයෝ ඔහොමනේ. දැන් මං මල්ගෙන් අහන්නකෝ දැන් ඔයා හිටියේ JVP එක ඔයා දිගටම හිටියානම් ඔය මතය ජනතාව අතරින් වෙනස් කරගන්න. ඒ කියන්නේ ලක්ෂ 5න් එහාට එන්න වෙනත් වැඩපිළිවෙලක් තිබුණාද? සේපා දැන් මම ඉන්න කාලේනේ JVP එක තනියෙන් ඉල්ලලා මන්ත්‍රී ආසන 16ක් ගත්තේ. ඔව්. ඒතර මමත් ඉන්න කාලෙන්නේ UPF එකත් එක්ක කොන්දේසි සහිතව ඉල්ලලා මන්ත්‍රී ආසන 41ක් ගත්තා. 41ක් ගත්තේ. ඔව්. ඒන් දෙකක් පරිත්‍යාග කරේ. එතකොට පරිත්‍යාග කරේ ඇත්තටම දාන්න කට්ටිය හිටියේ නෑ. ඒක තමයි ඇත්ත කතාව. මේ ඔය වසන් සමරසිංහ ආවෙත් දාන්න 39 වෙනියට කෙනෙක් හිටියේ නෑ. ඒ වෙලේ තමයි ප්‍රේම කුමාර ගුරුරත්නම් කිව්වේ මේ මන් දන්න කෙනෙක් ඉන්නවා මෙහෙම මෙයා මොකක් හරි කිව්වා එයා ගැන ටියුෂන් කරනවා හරි මොකක් හරි නෝම එකක් කිව්වා එයාව දාමු මේකට කියලා ජාතික ලෙස්සේ. ඉතින් එතකොට 39ක් දාලා 41ට බඩු නැති වුණාම තමයි අපි දෙකක් පරිත්‍යාග කරමු කියලා තීරණය කළේ. කෙසේ වෙතත් එතෙන්ට ගෙනාවේ. එතකොට ඒ නිසා ජවිපෙට තමන්ගේ දේශපාලන සුජාතභාවය මං කියන්නේ අනන්‍ය සුජාතභාවයක් තිබිච්ච දේ මට අනුව ඒකත් රැකගෙන නේ එතනට ආවේ.
එතකොට දැන් එහි සියලු ප්‍රතිපත්තිමය අනන්‍යතා සම්පූර්ණයෙන් පාවලා දීලා ඒ වෙනුවට වෙනත් එයට අනන්‍ය නොවන වස්ත්‍රයක් ඇඟ දවටාගෙන මේ ක්‍රියාත්මක වීමක් දැන් තියෙන්නේ. මම මේ කියන්නේ මේකයි. එතකොට අර වගේ ප්‍රතිපත්තියක් ඒ කියන්නේ රජයේ ව්‍යාපාරවල යෙදිය යුතු නැහැ කියන ප්‍රතිපත්තියක් නම් වඩා මේ රටට උචිත ප්‍රතිපත්තිය. ඒකට JVP ඕනේ නැහැ. ඒක වඩා හොඳට කරන්න පුළුවන් අයනේ දකුණේ ඉන්නේ. ඔව්. දක්ෂිණාංශික ව්‍යාපාරයේ ඉන්නේ. ඔව්. ඒකේ කෙල පැමිණි අයනේ. ඉතින් ඒක එවැනි දර්ශනයක් පොළොවේ ක්‍රියාත්මක කරන්න මොකටද දැකත්තයි මිටිය. දැන් මොකටද වාමානන්‍යතාවය. ඇයි ඒගොල්ලෝ එහෙම වුණේ? දැන් ඔයා හිටියනම් ඒකේ ඔයා ඒ මෙහෙම වීම විමල් වීරවංශ පිළිගන්නේ නැහැ. ඔයා නායකයා විදියට ඉන්න තිබුණා අපිට හොඳටම තේරෙනවා. ඒතකොට එහෙම හිටියනම් ඔය ගන්න ක්‍රියාමාර්ගය ඔයිට වෙනස් වෙනවද? මම ඔකට ටිකක් ගැඹුරින් කතා කරන්න ඕන දෙයක් මොකද මම ඔක කියන්නේ මේකයි සහෝදරයා. ඒ කියන්නේ විමල් ඔයාටයි නන්දන ගුණතිලක ඇතුළු කණ්ඩායමට ඔය JVP එකෙන් අයින් වෙච්ච අයට චෝදනාවක් තියෙනවා. මේ ළඟදිත් මම හිතන්නේ තිල්වින් හරි කවුරු හරි කිව්වා මේගොල්ලෝ අපෙන් ගැලවිලා ගිහිල්ලා දැන් අපි මේ ජයග්‍රහණය කරලා තියෙනවා. ඒකේ හිතේ තියෙන දුකට තමයි මේගොල්ලෝ මේ විවේචන කරන්න කියලා. මම කියන්නේ න්‍යායිකව මෙතන තියෙනවා නම් පැහැදිලි කාරණයක් ඒ වෙන්ව යාමට මේ චෝදනාව අදාළ වෙන්නේ ඒකයි. නෑ මට නම් හිතේ දුකට කියලා කියන එක කිසිසේත්ම අදාළ නෑ. මොකද හේතුව මට දුකක් තියෙනවා නම් තියෙන්නේ ඔය අනන්‍ය ප්‍රතිපත්තීන් වෙනුවෙන් මරුන් කාපු මිනිස්සු පිළිබඳ දුකක් මිසක් මේ අය මේ බලය ඇවිල්ලා ඒගොල්ලොන්ගේ සම්පූර්ණ වස්ත්‍රය උනාදමලා ඒගොල්ලොන්ගේ නග්න ස්වරූපය පෙන්වීම ගැන මට තියෙන දුකක් නෙවෙයි. ඇත්තටම ගත්තොත් එක්තරා විදිහක සතුටක්. ඒ කියන්නේ මේගොල්ලෝ මම කෙරෙහි දැන් පුද්ගලිකව ගත්තොත් මේගොල්ලෝ මම කෙරෙහි මම අනිත් අය ගැන කතා කරilla මට පැත්තකට තියන්නකෝ. මම කෙරෙහි එල්ල කරපු විවේචනයක් තියෙනවා නම් ඒ විවේචනේ ඊට වඩා 10000 ගුණයකින් ඒගොල්ලොන්ට අදාළයි කියලා අද දිනපතා ඔප්පු කරන එක ගැන මට තියෙන සතුටක්, කාලගණි සතුටක්. හරිද? ඒක අපි හිතපු නැති පැත්ත. ඔව්. මට තියෙන දුකක් නේ සතුටක්. මොකද මම දන්නවා මේගොල්ලෝ මේ රෙදි උනා ගන්න ප්‍රමාණයේ හැටියට මේගොල්ලෝ නැවත මේ රටේ මිනිස්සු මේගොල්ලෝ කිසි ලෙසකින්වත් අත්හදා බලන්නවත් මං කියන්නේ මේ පාර සැලකුතු ප්‍රමාණයකින් මේ අත්හදා බැලීමක් ගියේ අත්හදා බලන්නවත් ඒ කියන්නේ අර අපි කියන්නේ ලොතරැයි උරගා බලනවා කියලා උරගා බලන්නවත් නැවත යන්නේ නැහැ. ඉතින් එතකොට මේගොල්ලෝ දැන් මට මතකයි මං තවත් YouTube කෙනෙක්ගේ නාලිකාවක් ගැන මෙතෙන්ද කිව්වට කමක් නැද්ද? කමන්නේ අයියෝ කමන්නේ. ඔව් මේ සනස්ගල මහත්මයාත් එක්ක කරපු වැඩසටහනේදී ඒක බලපු එක මට හිතවත්ව මතයක් නොදරපු මාධ්‍යවේදී පුවත්පත් ක්ෂේත්‍රයේ ඔහු ලියලා තිබ්බා විමල්ට තිබුණු චෝදනාව මේවා මේට වඩා චෝදනා මේගොල්ලොන්ට තියෙනවා. ඒ නිසා විමල් හදවත විවෘත කරලා මේක කතා කරනවා. ඒක හරි හොඳ වැඩසටහනක්. මේක බලහල්ලා. ඒ කියන්නේ ඒක හොඳටම තේරෙනවා යා මට කැමැත්තක් දක්වපු කෙනෙක් නෙවෙයි කියලා. හරිද? එතකොට අන්න එයාගේ ඔළුවට එහෙම හිතෙන්න උදව් කරන්නේ මේගොල්ලෝනේ. ඉතින් මේගොල්ලෝ මට ලොකු උදව්වක් නේ කරන්නේ. අපිට ඒක සිහි වෙන්නේ ඇත්තටම මේ මට මතකයි මට ඇත්තටම මේගොල්ලෝට ස්තුතියි කියලා කියන්න තියෙනවා. ඔව් මේ නාමල් කිව්ව කතාවෙම තව වෙන කතාවක් මේක. ඒ කියන්නේ නාමල් කියනෝනේ කවදා හරි මාවයි තාත්තවයි නිදොස් කරන්නේ මේ අනුර කුමාර දිසානායක මේගොල්ලෝ කියන. එතකොට මේ ආණ්ඩුවෙන් මට හිතෙනවා විමල් වීරවංශ ගැන සැකයක් තිබුණාද? අපේ ඔළුවේ පවා සැකයක් තිබුණ නැත්තේ නෑ තිබුණානේ. ඇයි මේ මෙහෙම පාවා දුන්නේ ඇයි හැරලා ගියේ මේ වගේ ව්‍යාපාරයක් කියලා. අන්න ඒකට උත්තරේ මේගොල්ලොම දෙනවා කියලා මට හිතෙන්නේ. නෑ ඒකට හේතුවක් තියෙනවනේ සේපාලා. ඒ තමයි දැන් 2008 වගේ කාලෙක මේක මෙයා ඉවත් වුණාට පසුව විමල් වීරවංශ මහත්මයා ඉවත් වුණාට පසුව දැන් මේ නිර්ප්‍රභූ සහ නිර්ප්‍රභූ කියන ඔය ආකල්පය කියන්නේ මුදල් තියෙන මේ ලොකු වංශවත් පාලන පන්තිය සහ මේ පීඩිත ජනතාව කියන එකනේ. පීඩිත ජනතාව නියෝජනය කරමින දේශපාලන ව්‍යාපාරය. ඒගොල්ලොන්ගෙන් පීඩිත පන්තියෙන් ආපු එකෙක් විතරක් අර ප්‍රභූ පැලැන්තියට පැනලා එයා දැන් සුර සැප විඳිනවා ඌට සැප සම්පත් තියෙනවා මෙයාට ඕනේ උනේ පොදු අරමුණක් ජයග්‍රහණය කරන්න නෙමෙයි ඔහුට ලැබුණු පළමු අවස්ථාවේම ඔහු ඇමතිකමයි සියලු දේවල් අරන් රාජපක්ෂ ආණ්ඩුවට හේතු වෙලා අපේ සටන පාවලා දුන්න කියලා ලොකු චෝදනාවක් තිබ්බා. ඊට පස්සේ මෙතුමාට හුඩයක් ඇල්ලුවත් මෙතුමාගේ බිරිඳ සම්බන්ධවත් රටේ නැති එකී මෙකී නොකී චෝදනා ගොඩාක් එල්ල කරලා චරිතයක් විදිහට අර ජනතා විමුක්ති පෙරමුණේ දිව කියලා අපි මුලින් හඳුන්වපු කෑල්ලෙන් ගලවලා ලොකු ද්‍රෝහියෙක් බවට පත් කරා. දැන් අද මේගොල්ලන්ට බලය ඇවිල්ලා තියෙනවා.
මේගොල්ලෝ බලයට එන්න කලින් කියලා තිනවා ජනතාවට නැති කිසි දෙයක් අපිට එපා. ජනතාවට අපි පඩි ගන්නෙත් නැහැ. අපි ඇවිල්ලා තනි කරම අර නිර්ධන පන්තියේ දේශපාලනය ක්‍රියාත්මක කරන මේ අපි තමයි පරමාදර්ශී කොට්ටාසය කියලා. දැන් මොකද හිතෙන්නේ මේ ඔන්න ජනාධිපති වැය ශීර්ෂය මිලියන 11000ට වැඩි කරලා තියෙනවා. දැන් කලින් ඕවා කිව්වේ පළවෙනි අවුරුද්දේ බොරුවට 2.0 ගාණක් පෙන්නුවා. ඊට කලින් බිලියන 6000ක් තිබ්බා මිලියන 6000ක් තිබ්බා කියලා රනිල් වික්‍රමසිංහට කජු 100 කියලා විහිළු කරමින් හිටියා. දැන් මේ අවුරුද්දේ 2.5ක් විතරක් වෙන්න ලබන අවුරුද්දේ 11ට නග්ගලා දැන් ආය අවුරුදු දෙකේ බැලුවාම අර හරියටම ඇත්ත වශයෙන්ම යන ගාන මේනවා. ආරක්ෂකව අයින් කරලත් නැහැ, ප්‍රභූ වාහන අයින් කරලත් නැහැ, ඒක වැඩි කරගෙන ඒවා. ඒතකොට දැන් ඔබේ ප්‍රභූ ජීවිතයට විහිළු කරපු, ඔබේ ප්‍රභූ ජීවිතය ඔබ ධනපති පන්තියට පැන්න කියපු අයට දැන් ඔබට මොකද හිතෙන්නේ? මම පොඩි වෙනස් උත්තරයක් දෙන්නම්. දැන් මම කියන්නේ මේගොල්ලෝ හිතන විදිහේ තියෙන සහ මම හිතන විදිහේ මේ පොඩි උදාහරණයක්. එතනින් තීරුම් ගන්නකො මේ සන්දර්භයන් දෙක කොහොමද මේ වෙන්නේ කියලා. දැන් මම අද දැක්කා පහුගිය බජට් එකේදී කිව්වා මිලියන 300ක්ද වෙන් කරයි කියලා. ඔන්න දෙසැම්බර් මාසේ කවදද දිනයක සංස්කෘතික හා බුද්ධ ශාසන සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් දාපු කැබිනට් පේපර් එකක් අනුමත වුණා කියලා. මේ මොකද ශ්‍රී ලාංකික දිනය. එදාට ලොකු මේ සිංහල දෙමළ මුස්ලිම් අනන්‍ය සංස්කෘතීන් වල ඒවයි කෑම වර්ගයි ආදි වශයෙන් මොකද්ද එකක් ලංකාවේ කරන්නේ. දැන් ඉන්දියාවේ ගත්තොත් දැන් ඒගොල්ලෝගේ හරි ගොඩාක් මේ ගිවිසුම් හතකුත් ගහලා හංගන් තියන් ඉන්නවනේ. දැන් මම හිටපු JVP එක මට කියා දීලා තිබිච්ච JVP එක නම් ඉන්දියාවත් එක්ක ඔහොම ගිවිසුම් වලට යන්න විදියකුත් නැහැ. එහෙම ගිවිසුම් වලට ගියත් ඒවා හංගන් තියන් ඉන්න විදියකුත් නැහැ. හරිද? JR හංගන් තියන් හිටියේ නැහැ. ඔව් ඒක තමයි. ඉන්දියාවත් එක්ක හොර ගිවිසුම් ගැහුවයි කියලා කියන JR හංගන් හිටියෙත් නැහැ. එතකොට JRට වඩා මේගොල්ලෝ ඊට ඒ අතින් භයානකයි. භයානකයි. හරිද? මම දන්න මම හිටපු JVP එක නම් එහෙම වෙන්න විදියක් නැහැ. ඒක වෙන කතාවක්. එතකොට මේ ඉන්දියාවට අදාළව ගත්තොත් ඉන්දියාවේ ඔය කියන මුළු මහත් ජාතිය එකතු කරන දිනය තමයි නිදහස් දිනයටත් වඩා ජනරජ දිනය. ජනරජ දිනය. ඉන්දියාවේ නිදහස ලැබපු දිනයත් ඉන්දියාව ඇත්තටම යම් සැලකිය යුතු අරගලයක් හරහා නිදහස ගත්තා. නිදහස ලැබපු දිනයත් ඕන ඉතා අභිමානවත්ව සමරනවා. රිපබ්ලික් ඩේ එක ඒගොල්ලන්ගේ ජනරජ දිනය ඊටත් වඩා අභිමානවත්ව සමරනවා. එතකොට ජනරජ දිනයක් අපිටත් තියෙනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ පෙකණිවැල අවසාන වශයෙන් කපාගත්තු දවස. 971 අප්‍රේල් කැරැල්ලට නායකත්වයේ දුන්නු රෝහණ විජේවීර ඇතුළු ඔහුගේ සියලු අනුගාමිකයන්ට තිබිච්ච ප්‍රධානම චෝදනාව තමයි රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කැරලි ගැසීම. එතකොට රැජිනගේ ආණ්ඩුව කියන පෙකණිවල කපල සම්පූර්ණ නිදහස් වුණේ ජනරජ දිනේ. ඒක තමයි ජනරජ දිනේ. ඒක තමයි මම දන්න ජවිපේ. මම ඉන්න ජවිපේ නම් 1972 ඒක තමයි ඔය කියන ලාංකිකයව එකතු කරන දවස. ඔය කියන සියලු ඒ කියන්නේ දේශ ප්‍රේමීත්වයෙන් ජාතිකාභිමානයෙන් සියලු ජන කොටස් සිංහල දෙමළ මුස්ලිම් ඒක දෙමළ මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන්. ඔව්. ඒ පෙකණිවල කැපිච්ච එක ගැන මුස්ලිම් මිනිහට සතුටු වෙන්න පුළුවන්. සිංහල මිනිහට සතුටු වෙන්න පුළුවන්. සකල ආගමික ජාතිකත්ව අනන්‍යතා විනිවිද ගිහිල්ලා සතුටු වෙන්න පුළුවන් දිනේ. එහෙමනම් දෙන්න ඕනේ අභිමානය අන්නේ දිනෙට. මේ කොහෙවත් නැති එකක් දෙසැම්බර් මාසෙට දාලා ඒ කියන්නේ මොකද්ද ඒක එතකොට? මොකද්ද ඒකේ ඓතිහාසික නිමිත්ත කියන්නකෝ? ඕනම රටක යම්කිසි විශේෂිත වූ දිනයක් තීරණය වෙනකොට ඒකට ඓතිහාසික කතාවක් තියෙනවා. ඓතිහාසික කියවීමක් තියෙනවා. මම දන්නේ එහෙම කියවීමක් නැති ඓතිහාසික කතාවක් නැති එහෙම දින නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම කොහෙවත් නැහැ. මම දන්න තරමින් නැහැ. ඇත්තටම මේ ඕක ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ට ඇත්තටම යෝජනා කළේ අපි ඕක මේ කියන්නේ ඒ වගේ දවසක් ඕනේ කියලා මේක මේ සංස්කෘතික දවසක් හැටියට ඒක දිනයක් මේ නිමිත්ත කියන එක ගැන කතා කරලා තිබ්බේ නැහැ. යෝජනාව විතරයි කරේ. මොකද්ද ස්පාඤ්ඤේ හරි මෙක්සිකෝවේ හරි වෙනත් අපි දන්න බ්‍රසීලයේ හරි තියෙනවා අර මිනිස්සු පාරට ඇවිල්ලා තක්කාලි වලින් ගහ ගන්නවා. එහෙම නැත්නම් හරක් පිටිපස්සෙන් දුවන ඔය වගේ සියලු දෙනා පාරට ඇවිල්ලා සංස්කෘතික දිනයක් සමරනවා.
ඒක තමයි ඕක නිමිත්ත හැටියට ආවේ. හැබැයි විමල් කියන කතාව හරියට හරි අපි මේක කරනකොට අපිට මේක පිටිපස්සෙන් තියෙන්න ඕනේ යම් කිසි විදියක ওই විදිය ජනරජ දිනේට සේපාල කිසියම් ජාතිකත්ව කතාවක් නැහැනේ. නේ? ඒක ආගමික පොදු- ඒක කතාවකුත් පොදු නැහැ. කතාවක්. හරිද? ඒක පොදු අරමුණ. ඒක කාටත් පොදුයි. මම මේ කියන්නේ. ඒක හොඳ යෝජනාවක් ඇත්තට. එතකොට ජනරජ දිනේ තමයි ඒ අභිමානය ඉහළටම උසවන්න ඕන දිනේ. අපි කියමු ඒකත් නෙවෙයි කියලා එහෙමනම්. අපි හිතමු දැන් මේගොල්ලොන්ට ඕනේ අර ශ්‍රී ලාංකික කියන ඒ අනන්‍යතාවය බබලවන්න නම්. ඒකටත් ඓතිහාසික මිනිස්සු ඉන්නවනේ මිය ගිය දවසක් තියෙනවනේ. ඔව්. ඒකටත් අදාළ ඓතිහාසික දින තියෙනවනේ. එහෙම මිනිස්සු එහෙම මිනිස්සු සටන් කරපු දින තියෙනවනේ. එහෙම දිනයක් ගන්න පුළුවන්. මොකද්ද මේ එතකොටනේ මේක අර්ථපූර්ණ වෙන්නේ. දැන් ඉන්දියාවෙත් තියෙනවා මම දන්න විදිහට ඉන්දියන් ඩේ කියලා එකක්. එදාට මොකද්ද ඉන්දියාවේ වෙන්නේ? ඔව්. ඉන්දියානුවන් ලෝකේ පුරා ඉන්නවනේ. ඔව්. ලෝකයේ පුරා විවිධ හපංකම් දක්ෂතා පෙන්නලා ඉන්දියාව කියන බ්‍රෑන්ඩ් එක ඉහළින්ම බබලවපු මිනිස්සු ඉන්නවා. ඉන්දියා. ඉන්දියන් ඩේ එකට කරන්නේ අන්න ඒ මිනිස්සු ඔක්කොම ඉන්දියාවට එදාට ගෙන්නනවා. ගෙන්නලා ඒ මිනිස්සුන්ගේ ඒ මිනිස්සුම ඉන්දියානුවන්ට හඳුන්වලා දීලා ඒ මිනිස්සුන්ගේ වටිනාකම කියලා දීලා ඒ මිනිස්සුන්ව අනුගමනය කරන්න. ඒ මිනිස්සුන්ව ඒ කියන්නේ අර අපිට දෙනවනේ එක එක චරිත වීර චරිත. අන්න ඒ වගේ ඒ අය මට හිතෙනවා මේ ඒක දැකලා ඒක දැකලා මමත් ඒ වගේ ඉන්දියානුවෙක් වෙන්න ඕනේ කියලා හිතෙන දවස තමයි ඉන්දියන් ඩේ එක කියන්නේ. දැන් මේ මොකද්ද? මට නම් එහෙම අර්ථයක් මේකේ පේන්නේ. හැබැයි ඔබට ඒ පිළිබඳව පූර්ව කතනයක් ඉදිරිපත් කිරීමක් අපි දැකලා තියෙනවා. ලාල්කාන්ත මහත්මයා කියනවා ඔහු බලයට එන්න කලින් සමහර වෙලාවට අර බ්‍රසීලයේ වගේ මෙහෙම ඒ පෙරහැරක් කරන්න ඕනේ විවිධ කල්චර්. මගේ එකම හීනය ඒකයි. ඒකත් ඒ කතාව එයා කිව්වෙත් ඒ කියනවා, හේතුවෙම එකම හීනයක් තියෙනවා එයාට කවදාද ඒ JP එක බලයට ආවොත් නෑ මෙහෙම පියවරු එළියට දාගෙන එහෙම යන මේමනේ දැන් ලතින් පේවරෙලට දාන කියලා කිව්වේ නැහැ. ඒ අතරම බොරුවක් එක. අයි කිව්වා මේමයි බ්‍රසීලයේ වගේ මෙහෙම සමහර අය එමත් අය හිටිය කියලා ඒ කිව්වා. වෙලාවේ මේ පිටින් හදපු එකක් ඒක. කොමාරි අපි සාධාරණයක් කරන්න බෑ ඒකටත්. ඔව්. රයිට්. එයා කිව්වේ පෙරහැරක්. හරි. හරි විමල් කියන්නේ. නෑ මම කියන්නේ දැන් ලතින් ඇමරිකාව කියන්නේ ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන් යටත් කරගෙන හිටපු කලාපයක්. එතකොට ඒ කලාපයේ ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන් යද්දී බ්‍රසීලියත් ඇතුළු මුළු ලතින් ඇමරිකාවෙම ඒගොල්ලෝ ආගමයි භාෂාවයි සියල්ල දීලා ගියා. ඔව්. ඒව සියල්ල ගත්තා. එතකොට එහෙම උරුමයක් සහිත ලතින් ඇමරිකාවෙන් සිමොන් බොලිවර් තමයි පරමාදර්ශී වීර චරිතය හැටියට සලකන්නේ. රටවල් ભેදයකින් තොරව. එතකොට මම කියන්නේ බ්‍රසීලියේ තියෙන්නේ ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදීන් විසින් දාලා ගිය එකත් එක්ක ඇතිවෙච්ච භාෂාවකුත් ආගමකුත් එක්ක බැඳිච්ච සංස්කෘතික කලාපයක් ඒක. මම මේ කියන්නේ ඒක නරකයි කියලා නෙවෙයි. ඒක තමයි ඓතිහාසිකව ඇත්ත. අපේ ගත්තොත් එහෙම එකකට වඩා තියෙන්නේ වෙනස් එකක්. එතකොට අපි මෙතන හිතන්න ඕනේ ඒ સંદર્ભයට යටත්ව. අර સંદર્ભයෙන්ම යාන්ත්‍රිකව ගැනීම නෙවෙයි කරන්න ඕනේ. මේ අපේ ඓතිහාසික સંદર્ભයට යටත්ව අපි හිතලා තමයි එහෙම එකක් හිතන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. මම මේ කියන්නේ අරග ගෙනල්ලා මෙතනට ඇප්ලයි කරන එක නෙවෙයි. ඔව්. ඉතින් ඇත්තටම මං හිතන විදිහට මේ අයට සිද්ධ වුණේ ඔයා වගේ ඒ කියන්නේ දැන් ඇත්තටම පක්ෂයකට හරි කණ්ඩායමකට හරි ඉන්න ඕනේ ඒ විදිහ අදහස් පිළිබඳව තේරුමක් තියෙන අය. මං හිතන විදිහට විමල්ට එවැනි අදහස් තියෙනවා කියලා සාහිත්‍ය පිළිබඳව, ඉතිහාසය පිළිබඳව, සංස්කෘතිය පිළිබඳව මම දැනගත්තේ ගොඩාක් මං හිතන්නේ අවුරුදු 20කට විතර ඉස්සර විමල් චිත්‍රපටි ගැන විචාර කරන තැන්වල අපි ගිහිල්ලා ඒවා අහගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ අශෝක හඳගමගේ චිත්‍රපටයක් ආපුවම විමල් එනවා එතන දේශනයක් කරන්න ඒ චිත්‍රපටය ගැන. ඒකට අපි යනවා දුරකතර ගැන මං ගිහිල්ලා තියෙනවා කළුතරට. චිත්‍ර හෝල් එකට ගිහිල්ලා තියෙනවා මේ ඒ දේශනය අහන්න. මං හිතනවා මෙන්න මේක තමයි JVP එකට නැති වුණේ විමල් නැතිවීමෙන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට නායකයෝ හදාගන්න පුළුවන් ඔක්කොම හදාගන්න පුළුවන්. හැබැයි මෙන්න මේ බ්ලෙන්ඩ් එක තියෙන මිනිස්සෙක් එතන නැති වුණා. ඉතින් මං හිතනවා ඒක ඒගොල්ලන්ට වෙච්ච ලොකු පාඩුවක් හැබැයි දැන් සෙවල්ලේ මම දකින කාරණාවක් තමයි ඒ වුණාට දැන් මේගොල්ලන්ගේ දේශපාලනය දැන් කැටි වෙලා තියෙන්නේ. දැන් එකතු වෙලා තියෙන්නේ එහෙම විද්වත් සාකච්ඡාවකට නෙමෙයි. දැන් මේගොල්ලන්ගේ දේශපාලනය කැටි වෙලා තියෙන්නේ මේ ෂණිකව ආණ්ඩු පෙරලන්න බලාගෙන ඉන්න, ෂණිකව සතුටු වෙන්න බලාගෙන ඉන්න යම් කිසි මේ අලුත් ජෙනරේෂන් එක ඒගොල්ලන්ගේ අලුත් පාටවල තියෙන මේ රැඩිකල් වර්තමානයේ ඉන්න මේ ජෙන් Z එක. මේ ජෙන් Z එක අල්ලගන්න තමයි ගොඩාක් ප්‍රකාශ ගොඩාක් දේවල් කරන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ DS සේනානායක කියන්නේ කවුද කියලා.
ඒගොල්ලෝ දන්නේ නැහැ ඩඩ්ලි සේනානායක ඒ කියන්නේ කියන්නේ අර කවුද කියලා. බිමල් කියපු කතාව 5000ක් දෙන්න ඕනි බීච් එකට යන්න ඒ වගේ ඔව්, කතා සරල ඒ කතා. වගේ කතා සහ මේගොල්ලන්ට මේ ආණ්ඩුව පිහිටවන්න වැඩිපුරම උදව් කරපු මේ අන්තර්ජාලය ඇතුලේ ඉන්න යම්කිසි ඒ කියන්නේ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා විදියට වැඩ කරන අය. එතකොට YouTubersලා ඔයගොල්ලෝ වගේ අයත් හිටියා මං කියන්නේ සෑහෙන පිරිසක් හිටියා මං කියන්නේ. නමුත් දැන් ඔයගොල්ලෝ දැන් නැත්තේ ඇයි? මොකද ඔයගොල්ලන්ට තේරෙනවා මේගොල්ලන්ගේ ඇතුලේ ඔය කියන කියවීම ඔය කියන ගැඹුර ඔය කියන දර්ශනය ඔය කියන රූස්ස ගස් නෙමෙයි මේගොල්ලෝ. මේගොල්ලෝ ඇල්ල මේ ඒක ගැන කියන්න බෑද බිමල්? ඇයි මොකද්ද අපි ඔයා දැකපු ඒ හිස් බව මොකද්ද? ඇත්ත කතාව පන්ති පහ තුල මීට වඩා අධ්‍යාපනයක් තිබුණා නේද? ඇත්තටම අපි විහිළු කරාට මම පන්ති පාඩ විහිළු දැන් කරා. මම මේගොල්ලන්ට උදව් කරපු පුද්ගලෙක් හැටියට මම උදව් කරේ මොනවාක්වත් බලාගෙන නෙමෙයිනේ. මම උදව් කරේ ඇත්තටම මේක වෙනස් කරන්න ඕනේ. මේගොල්ලන්ට මේක පුළුවන්. මම අනුරත් එක්ක ලාල්කාන්තත් එක්ක ඔය හැමෝත් එක්කම පුද්ගලික සාකච්ඡාත් කරලා තියෙනවා. හරිද? ලාල් එක්ක නම් බීලත් කතා කරලා තියෙනවා පාන්දර 2-3 වෙනකම්. ඒ හැම තැනදීම අපිට තේරුණා ඒගොල්ලෝ ළඟ මේ කිසිම වෙනත් දේශපාලකයෙකු ළඟ නැති විභවයක් තියෙනවා කියලා. එතකොට කෝ දැන් මේ පාලනයට ආපුවම නැහැනේ දැන් ඒක. ඔයිට අපිට කලින් අවදන්නවනේ ඒගොල්ලෝ. මම එක්තරා පුද්ගලික රූපවාහිනී නාලිකාවක කරපු මේ මෑතක කරපු දේශපාලන වැඩසටහනකදී මං කිව්වා ඒගොල්ලෝගේ පක්ෂ මූලස්ථානේ හදන්න හතර වටින් පාක්ෂික මිනිස්සුયો මුදල් විවිධාකාරයේ ද්‍රව්‍යමය ආධාර අරව මේවා කරනකොට ඒ කාර්යාලය හැදෙන ගමන් හැදිච්ච ගෙවල් දෙකක් ගැන කිව්වා. සද්ද නැන්නේ. එතකොට ඒක මම දන්නේ එළියට ආවට පස්සේ. මේ එක ගයක් ගැන මම කිව්වා ඔය ළමා රක්ෂණ දෙපාර්තමේන්තුව කිට්ටුව හදලා තින්නේ පොඩ්ඩක් ඇතුළට වෙන්න කළුගල් වලින් තාප්පයකුත් එක්ක හදපු ගයක්. මං ආයි අර ඒ කියපු කතාව ආයි මං කැමති නෑ ආයි කියන්නේ. ඔව්. මම මේ කියන්නේ මේකේ තියෙන කතාව. ඒ එක ගයක් ගැන මම කිව්වා ඇත්තටම මම මේක දැනගන්නේ එළියට ආවට පස්සේ. එතකොට ඒ කාලේ අපි අපේ නොවන විදියට පත්තරයක් කරා හෙළදිව කියලා. ඒ පත්තරේ ඔය එකගේක ෆොටෝ දාලා සම්පූර්ණ ආටිකල් එකක් ගියා. හෙළදිව කියන පත්තරේ ආකයිඩ්ස් ගිහිල්ලා පරණ පත්‍ර හොයාගත්තොත් ඒ ෆොටෝ ටික තාමත් ඇති. ඔය කියන කළු ගල් වලින් හදපු තාප්පේ. ගේත් කළු ගල් වලින්. ඒකට සුපිරි ගයක්. එතකොට ඒ ගේ ගැන ප්‍රශ්නේ අනාවරණය වුණාම මම මේක මේ මෑත තමයි මම මේක කිව්වට පස්සේ දැන් මේ ඊපෙර තමයි මේ ටික හොයාගත්තේ. උනාම ජවිපේ ඇතුලේ සැලකිය යුතු කැළඹීමක් ඇති වුණා. මොකද ඒක මුළු මහත් ජවිපේ දේශපාලන මණ්ඩලයේ අවබෝධයෙන් වෙච්ච දෙයක් නෙවෙයිනේ. වෙනම වෙච්ච මැච් එකක් ඒක. ඒතර උනාම ඒක ඇතුලේ මේක කතා වෙලා මීට අදාළ පුද්ගලයාගෙන් ඔහු ඒ වෙනකොට විදේශගත වෙලා හිටියේ ගෙනල්ලා ප්‍රශ්න කරන්න ඕනේ කියන විදිහේ තීරණයකට ආවා. ඒ අතරේ දැන් මේක හෙළිවීමත් එක්ක පක්ෂේ 15 මිනිස්සුන්ගෙන් එන ප්‍රශ්න කිරීමක් තියෙනවනේ. ඒකට දිය යුතු උත්තරයකුත් හැදුවා. මොකද උත්තරේ? ඒකේ හැදුවේ පක්ෂීය දැනුවත්ව එහෙත් රහසිගතව විමල්ට ඉන්න. මොකද විමල්ට තමයි පක්ෂයේ හිටපු නායකයන්ගෙන් වැඩිම තර්ජනය තිබ්බ කෙනා. එතකොට එයාට කුලී ගෙවල් වල ඉන්න ගියාම යම් යම් ප්‍රශ්න වලට මුහුණ බලන්නකො බලු වැඩක් කරා විතරක් නෙවෙයි බලු වැඩේට මාවත් පාවිච්චි කළා. මොනතරම් බල්ලුද? මට ඒක තාමත් කියාගන්න ඉච්චර අමාරුයි ඈ. මම ඒකයි හිස් තිබ්බේ. එතකොට හදපු උත්තරේ ඒක. ඒ උත්තරේට ඇතැම් දේශපාලන මණ්ඩල සභිකයන් එකඟ වෙනවා. හරි. ඔය උත්තරේ දීලා අපි මේකට පක්ෂයට එන හානිය බේරගමු. හැබැයි අර පුද්ගලයාගෙන් ආවම ප්‍රශ්න කරන්න ඕනේ. මේක බේර ගන්න ඕනේ. මේක පොඩි පහේ දෙයක් නෙවෙයි. ප්‍රශ්න කෙරුන්නේ නැහැ. ඒක වෙන කතාවක්. මම කියන්නේ එහෙම ගති ලක්ෂණ ඕක ඇතුලේ තිබිලා තියෙනවා නෙමෙයි. මම කියන්නේ මේ ඒක අවංක අව්‍යාජ දේශපාලන ව්‍යාපාරයක් කියලා ගන්න මිනිහට ගන්න පාක්ෂිකයාට ගන්න හිතවතාට ඒක දිහා බලන එහෙම බලන කෙනාට මේව පේන්නේ නැහනේ. දැන් මම තව එකක් කියන්නම්. දැන් ඔබ ඇහුවේ අර ගැඹුරු කියවීම. ගැඹුරු කියවීමක් තියෙනවා නම් සේපාල මෙහෙම වෙන්න බෑනේ. මම කියන්නේ රටක ඓතිහාසික කතාව ගැන හරි වමේ දේශපාලනය ගැන හරි ඒකේ ඓතිහාසික ජාත්‍යන්තර භාවිතය ගැන හරි ඒව ගැන ගැඹුරු හැදෑරීමක් සහ කියවීමක් ඇති වෙන අභ්‍යන්තර පෙළඹවීමක් එක්ක අභ්‍යන්තරයෙන් එන ඒ නිසා ඇති වෙන ආවේගයක් එක්ක අනුරාගී හැඟීමක් එක්ක එහෙම පැන නැගින දේශපාලන
පැන නැගීමක් නම් මෙහෙම වෙන්න බෑනේ. ඒක තමයි. මෙහෙම වෙන්න බෑ. දැන් මම තව අලුත් එකක් කියන්නම්. මේක ටිකක් මම කොහොමද නොකියුව එකක්. මේක ටිකක් සමහරුන්ට රිදෙන එකක්. ඔය මේ පෙට්‍රෝලියම් එකට අයිති ෂෙඩ් තියෙන්නේ. ඔව්. ඒ ෂෙඩ් වල තියෙනවා ගිහිල්ලා බලන්න බ්‍රෑන්ඩ් නේම් එක යටතේ තියෙන හරියට ගාන ටර්මිනල් එක කියලා අපි කියන්නේ තෙල් පොම්ප් එකේ ගියමුකෝ අපි නිකන්. පොම්පේ සහිත එක. ඔව් ඒක. ඒකේ බ්‍රෑන්ඩ් නේම් එක මේගොල්ලෝ මේ බලය එන්න කලින් ඒ බ්‍රෑන්ඩ් එක සහිත ඔය කියන උපකරණය හඳුන්වලා දෙන්න එක්තරා ආණ්ඩුවක් තියෙන වෙලාවක ඒ ආණ්ඩුවේ අමාත්‍යවරයාව ඒ ආයතනයේ අය ගිහිල්ලා කොහොම හරි එකඟ කරගන්නවා. එකඟ කරගනිද්දි පෙට්‍රෝලියම් එකේ ඉන්නෝනේ කවුරු හරි ඔය ආයතන දෙකක් තියෙනවනේ පෙට්‍රෝලියම් එකේ. ඔව්. ඒකේ නිලධාරි මට්ටමේ ප්‍රධාන දෙන්නෙකුත් මේකට එකඟ කරගන්නවා. ප්‍රශ්නයක් එනවා යුනියන්. ඊට පස්සේ JVP යුනියන් එක තමයි ඊළඟට ඉතුරු වෙන ප්‍රශ්නේ. එතකොට අපි කියමු X කියන ඇමතිවරයාටත් ගාන දීලා අර කියන නිලධාරීන් දෙන්නටත් දිගටම ගාන එන විදිය හදලා ඒ දෙන්නට සිංගප්පූරුවේ පොඩි ට්‍රිප් එකකුත් දෙනවා දෙන්නට වෙන වෙනම. ඊට පස්සේ JVP යුනියන් එක මේකට විරුද්ධව කචල් එකක් දාන එක කොහොමද නවත්ත ගන්න කියලා බැලුවම එහෙන් එන ප්‍රොපෝසල් එක තමයි ඒ යූනියන් එක පාලනය කරන්න පුළුවන්. මේවා ඇහුවම ඇත්තටම පුදුම හිතෙනවා. මං කියන්නේ මමත් හිටියද එහෙම JVP එක කියලා. ඒ යූනියන් එකට ආම්බාම් කරගන්න පුළුවන් දේශපාලන චරිතෙට දෙනවා ඔෆර් එක ඔහු ජීවත් වෙලා ඉන්න කාලෙම තෙල් ගහනවා නොමිලේ ඒ අදාළ ෂෙඩ් එකකින් ඊට අමතරව මාසයකට ගාණක් දෙනවා. මන් දන්නේ කුට්ටියකුත් දීලාම දීපු වෙන ඒකට අමතරව දීපු ඔෆර් එකද මේක කියලා. මම අර කුට්ටියක් දුන්නයි කියලා කියන්නේ මම ඒක දන්නේ නැහැ. හැබැයි මම මේක දන්නවා. මම මේක දන්නවා. ඒ කියන්නේ අදටත් ඔහුට නොමිලේ තෙල් ගහනවා ඊට අමතරව ගානකුත් අතට දෙනවා. එහෙම තියෙද්දි පොඩ ඉන්න. එතකොට මම මේකේ කේස් එක ඕක නෙවෙයි. මේ අපිට බලපාන කේස් එකක් තියෙන එකේ. ඔයයි මායි තෙල් ගහන එක්ක අය හැටියට. ඔව්. මේකේ වදින්නේ ලීටර් අපි ගමු 100 නම් 75යි. ඒක ගැජට් කරලා හදලා තියෙනවා. මොකද අර මනුස්සයාට අරව ගෙවන්න බෑනේ දිගටම. ඔව්. ඔව්. ඒ නිසා ඒක මම අභියෝග කරලා කියනවා. ඔව්. හෙට ගිහිල්ලා හැබැයි දැන් හෙට නැතුව කල් ගිහිල්ලා ගියොත් ඕකේ ගැජට් එක වෙනස් කරලා ආයි හදයි. ඔව්. හෙට ගිහිල්ලා ඔව්. ඔබ හරි මේ අහන් ඉන්න කෙනෙක් හරි මේ වැඩසටහන විකාශනය වෙච්ච දවසට පහුවෙනිදා ගිහිල්ලා ඔය කියන පොම්පින් වාහනේට තෙල් ගහන්න නැතුව වෙන මොකක් හරි මනින්න පුළුවන් එහෙකට තෙල් ගහගන්න වියදම් කරපු ගානම නැහැ තෙල්. ඊට වඩා 200ක් 250ක් අඩුවෙන් වදින්න. ඒකට හේතුව තමයි ඒ ආයතනයේට අර සදාකාලික ජීවත් වෙලා ඉන්න තාක්කල් ගෙවන්න වෙලා තියෙන ගෙවීම. මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? දැන් එහෙම තියෙද්දි මෑතකදී අපි දැක්කා යම් කිසි මාත්‍යවරුන් පිරිසකට සමාවෙන්නට මේ හොරු ගැන කතා කරමින් හොරු අල්ලන එක ගැන කතා කරමින් හොරු ගැන අදිනිශ්චිත කරපු කතා කියමින් හොරු අල්ලුවට පස්සේ ලංකාව සුඛිත මුදිත වෙනවා කියමින් බලයගත්තු කට්ටියක්නේ. මම මේ කියන්නේ බලයට එන්න කලින් කරලා තියෙන හොරකමක් ගැන මේ. ඔව් පැහැදිලි මට කියන්න ඕනේ. පැහැදිලි ඒකේ අනිත් මේක ඕක තවත් දැන් අනිත් ඔය කියන හොරු බලය අරන් හොරකම් කරපු අය. ඔව් මේක බලය ගන්න බලය ගන්න කලින් කරපු හොරකම්. මේක අපි දන්නවා. අර ගෙවල් දෙක හදපු එකයි මේකයි. සහ ගොඩාක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලදී ඒ ආයතනත් සමග ගනුදෙනු කරපු හැටි ඒවයින් සල්ලිගත් විදිය මිනිසුන් බය කරපු හැටි ඔය ඒවට ප්‍රසිද්ධයි ඉන්නවා. මං අහන්නේ ඔය කියන නම දැන් අපි X කියලා නමක් හඳුන්වලා අපි දන්නවා අපි දෙන්නම දන්නවා ඔය කවුරු ගැනද කියන්නේ කියලා. 아무ත් අපි ප්‍රසිද්ධියේ නිකන් ඒ පුද්ගලයන්ට කියන්න අවශ්‍ය නැහැ. මොකද චෝදනාවක් නිසා ඔය අර ඊපරේ දාවනේද දෙපැත්තෙම තෙල් වලට සල්ලි අරගත්ත කට්ටිය. ඒ කියන්නේ පාර්ලිමේන්තුවෙනුත් සල්ලි අරගෙන කණ්ඩායමක් ආවනේ. අමාත්‍යාංශෙනුත් සල්ලි අරගත්ත කණ්ඩායම. ඔය කියන පුද්ගලයා ඒකේ ඉන්නවනේ. ඉන්න. මට ඒ නම් ලයිස්තුව නම් මතකේ නෑ. ඉන්න. කොහොමරි මේ ඒ කියන්නේ දැන් ඔතනින් ජීවිතාන්තය දක්වාම තෙල් නිකන් ගහ ගන්න ගමන් පාර්ලිමේන්තුවේ තෙල් වලට සල්ලි අරගෙන අමාත්‍යාංශෙනුත් අරගෙන
තුන්කොන් දැන් තෙල් ගහිල්ලක් ගහලා තියෙනවා. ඒ කියන්නේ වෘත්ති අපි යමුකෝ ඕකෙන් පැනනගෙන ඊළඟ කාරණේ ඒ කියන්නේ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය බිමල් ඔයා ඉන්නකොට තිබුණනේ JVP එකේ. එතකොට ඕගොල්ලෝ වෘත්තීය සමිති ක්‍රියාධරයෝ විදියට නායකයෝ විදියට ඒ අදාළ එක එක මේ ආයතන වලින් කම්පැනි වලින් ගාමන්ස් වලින් ඒවෙන් අපි ස්ට්‍රයික් කරනවා හෝ නොකරනවා කියලා මේ කප්පන් අරන් තියනවාද? මම වෘත්තීය සමිති ශේෂ්ත්‍රී හිටියේ නෑ නේ සේපාල. දැන් මං කියන්නේ ඒ කාලේ එහෙම සම්ප්‍රදායක් තිබ්බද නිකන් පක්ෂයේ ආන්තරණය දුවා ගන්න හරි අර මුදල් මෙහෙමයි. මම හිටියේ ප්‍රචාරක ලේකම්. ඔව්. මම දේශපාලන මණ්ඩල සභිකයෙක් වෙලා බොහොම පුංචි කාලෙකින් ප්‍රචාරක ලේකම් වුණා. එතකොට එතෙන් සිට මගේ ඔළුව වැඩ කළේ ඒ පැත්ත විතරයි. මම ඒක මගේ උපරිම කැපවීමෙන් කරන්න මහන්සි වුණා මිසක් මං අරකේ වෙන්නේ මොකද්ද මේකේ වෙන්නේ මොකද්ද කියලා එහෙම හොයා බලන්න කවුරු හරි දාලා ඔත්තුකාරයෝ දාලා ඒව හගිස්සවන්න ගියේ නැහැ. දෙක මම දේශපාලන මණ්ඩලයේ ඉන්න කාලේ දේශපාලන මණ්ඩලය තුල එහෙම සාකච්ඡාවක් කවදාකවත් ඇති වෙලා නැහැ. ඒ කියන්නේ JVP යූනියන් වෘත්තීය සමිති ව්‍යාපාරය මෙන්න මෙහෙම කරනවා අය කියලා JVP ප්‍රධාන ලේකම්ට හරි නායකත්වයට හරි ආපු කිසියම් ලිපියක් හරි පෙස්සමක් හරි මොනවා හරි චෝදනාවක් ගැන එහෙම සාකච්ඡාවක් වෙලා නැහැ. ඒ නිසා මම ඉන්න තාක්කල් මම JVP වෘත්තීය සමිති ව්‍යාපාරය තුල මෙහෙම දේවල් වෙනවා කියන අවබෝධයක් මට තිබුණේ නැහැ. පසු කාලයකදී එහෙම චෝදනා ආවයි කියලා ඔය අහලා තියෙනවද? ඉතින් එහෙමනේ මම කිව්වේ ගෙවල් දෙකේ කතාව. ඔව් ඒක. සහ තවත් ඔය වෘත්තීය සමිතිය කෙනෙක්ගේ ගෙදරක් හදපු එයාගේ ගෙදර හදාගනිද්දී ඒ යූනියන් තියෙන ආයතන වලින් තමයි ටයිල්ද සිමෙන්තිද යනාදී වශයෙන් බොහෝ දේවල් අරගෙන තියෙන්නේ. ඉතින් එතකොට ඒව දන්නේ පසුවනේ. එතකොට තමයි මේකේ අපි නොදකපු චිත්‍රයක් අපිට ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙන්නේ. ඉතින් ඒක කතා කරනකොට මේගොල්ලෝ ඒක කියනවා නම් මේක හිටපු අය හැටියට මේගොල්ලොන්ට තියෙනවා පොඩි දුකක් මෙහෙමයි කියලා ඉතින් ඒක තමයි මේකේ තියෙන විහිළුම කතාව. ඉතින් මම කියන්නේ දැන් හොරු අල්ලනවා කියලා ලොකු කතන්දරයක් කියාගෙන ආපු කණ්ඩායම බලයට එන්න පෙර ආතුව සිට ඔවුන්ට අදාළව තිබිච්ච හොරකම් කිරීම සඳහා තිබිච්ච විවිධ මාර්ග නිර්මාණය වෙලා තිබිච්ච තැන්වල හිටපු සෑම අයෙක්ම වෘත්තීමය වශයෙන් ඒ හොරකමේ ඉඳලා නියැලී තියෙනවා. ඒ එකක් තමයි මම අද අලුතෙන් කියපු එක තමයි මේ සැන්කි කතාව. සැන්කි. ඔව් ඒ කියන්නේ ඒ පෙට්‍රල් ගහන තැනක සිද්ධ දැන් මේ කතාව ඕන කෙනෙකුට බලන්න පුළුවන් ඒක අතදා බලන්න පුළුවන් ගිහිල්ලා ඒක විමසලා බලන්න පුළුවන් ඒක ඇත්තද බොරුද කියලා. වාහනයට ගැහුවොත් අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැහැ. ඉතින් ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා පෙට්‍රල් ෂෙඩ්ස් වල ඔය වගේ එකක් වෙනවා ඒ වැඩ කරන අයගේ ට්‍රික් එකක් විදිහට. නෑ ඒක බොහොම සුළු වශයෙන් වෙන්නේ. මේක මේ ලීටර් ගණනාවක් මේකේ පොඩි ඒ කියන්නේ පෙට්‍රෝලියම් එකේම අර මං කිව්ව උදා කරපු නිලධාරීන් දෙන්නෙක් හිටියයි කියලා. ඒ දෙන්න හෝ එක්කෙනෙක් සම්බන්ධ වෙලා මේ හැම එකටම පොඩි ඇණයක් හයි කරලා තියෙනවා. ඒක විසින් මීටරේ කරගෙන ගාන දැන් ඔයාව ඕකටත් CID එකට අඬ ගහයිද දන්නේ? එළියට එන්නේ නැහැ. අඬ ගහුවොත් ඉතින් මම දන්න විස්තර තව තියෙනවා මම මෙතන කිව්වේ ටිකයි. එතකොට දැන් ඔය මේ ඔබ 2008 බෙදී යාම සම්බන්ධව දැන් මේක මම මෙහෙම කියන්න හේතුව මම දන්නවා මේ වැඩසටහන ඉවර වෙලා අපේ ප්‍රෝග්‍රෑම් එකේ නම් අපි ගොඩක් වෙලාවට ඔය කුණු හarpෙන් බැනලා දාන ඒවා අරව මේවා ගොඩක් සේපාලයි අයින් කරනවා. නමුත් ඊට පස්සේ ඔක අපි Facebook එකට දාපු වෙලාවෙ ඉඳන් මේ කතාව අහන්නෙත් නැහැ. මුලින්ම දුටු තැන අර ද්‍රෝහියා දුටු තැන පහර දෙන්න කියලා තමයි තියෙන්නේ. ඒතර දුටු තැන පහර දෙනවා. හැබැයි ජනතා විමුක්තිය පිරමුණේ තිබුණනේ ජාතික සම්භවයක්. ඒ කියන්නේ විජේවීරටත් තිබුණා 1986 මේ ඊළාම් ප්‍රශ්නෙට විසඳුම කොහොමද කියන කතාව. එතෙන්දි කොහෙවත් මේ විදිහට මේ LTT එකට සපෝට් වෙන විදිහට මේක කරනවා කියලා තිබ්බේ නැහැ. හරිද? එතකොට ඔය ජාතික සම්භවය සම්පූර්ණ නැති වෙලා යනවනේ මේ විමල් වීරවංශලාගේ පක්ෂය හැර යාමත් එක්ක ඊට පස්සේ ඔය ආගම් පිළිබඳව සංකල්පය අද වෙනකොට ඒක පැහැදිලිවම සංස්කෘතියට ආගමට ඉතිහාසයට බලපාන්නේ කොහොමද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට බලපාන්නේ කොහොමද සහ මේගොල්ලන්ගේ පාර්ලිමේන්තුව ඇතුලේ වචන හසුරවන ආකාරයෙන් මේ ඒවට තියෙන බර කොහොමද කියලා ඊට කලින් බලයට එන්න කලින් හිටන් එහෙම ඔය පාර්ලිමේන්තුවේ සභානායකවරු එහෙම කතා කරපු යම් ප්‍රකාශ එළියට ආවම ඒගොල්ලන්ට මේ ජාතිකත්වයට ආගමට සංස්කෘතියට තියෙන බර සම්පූර්ණ දැනගන්න අපිට පුළුවන්.
දැන් ඔබගේ කඩා ඔබගේ නික්ම යාම ඔබ සාධාරණීකරණය කරන්නේ කොහොමද? ඒ කියන්නේ ඔබේ ඇසින් නම් මේ කියන්නේ. ඔබට ඒ වෙලාවේ ඔබ කියන විදිහට යම් කිසි බලයක් හදාගෙන තිබුණා. මෙහෙමයි. දැන් මම අහන්නේ අර යුද්ධ කතාවද ඔය අහන්නේ මම අහන්නේ කෙලින්ම නෑ රෝගල. මම නික්ම ගියා විතරක් නෙවෙයි මාව යවන්නත් ඒගොල්ලෝ සූදානම් වුණා කියලා ලාල්කාන්ත සහෝදරයාම මීට කලින් කියලා තියෙනවානේ ප්‍රසිද්ධ. ඔබට බෝම්බයක් ගන්නත් ප්ලෑන් කරලා තිබ්බ නේද? කොහෙද දකුණු පැත්තේ යනකොට? අම්පාරේදී. අම්පාරේදී නේ. අම්පාරේදී. ඒ තිබ්බනේ ඡන්දයක් ඊට ආසන්නේ. ඔව්. ඒ ඡන්දෙටත් මාව පාවිච්චි කරලා තමයි මේ අන්තිම වෙනකොට සමුළුවෙන් එළියට දාන තීරණය කළා තිබ්බේ. එතකොට ඡන්දෙට මම ඒ පැතිවලට ගියාම තමයි ඔය ප්‍රහාරය එල්ල වෙන්නේ. එතකොට ඒක වැටෙනවා LTT එකට රතු කොඩිය දාලා මගේ මරණෙත් පෙළපාලියක් ඇතුව කෙරෙනවා. ඔව්. හිතාගෙන මෙහෙම ලස්සනට ඒක තමයි plan A. ඔව්. බැරි වුණොත් තමයි plan B අර සමුළු ඡන්දේ. සමුළුවේ අතෝසවා කරන ඡන්දකින් මාව එළියට දැම්මම සම්පූර්ණ නිකන් අර සාසනින්ම නිරපුවා වගේනේ. ඔව්. එතකොට එහෙම තමයි plan එක තිබ්බේ. දැන් බය හිතෙන්නේ නැද්ද? ඒගොල්ලෝ බලයට ඇවිල්ලා ඉන්නවා. ඒගොල්ලන්ට ආණ්ඩුවකුත් තියෙනවා. ඔබ බොහොම බරපතල ප්‍රකාශ කරනවා. ඒ ආණ්ඩුවක් නැති කාලේ JP කාඩර් එකට එහෙම දෙයක් ප්ලෑන් කරන්න පුළුවන් ශක්තියක් තිබ්බනම් තාමත් ඔබ හිතන්නේ නැද්ද මේ පක්ෂය තුල එහෙම අය නැතුව ඇති කියලා? ඉන්නවා. නෑ ඒ අවදානම තියෙනවා. ඒ අවදානම තියෙනවා. ඒ අවදානම තියෙනවනේ. ඉතින් අපි දැන් අනුර කුමාර මහත්තයලා වගේ අපි මේ අවදානම පහව ගියාට පස්සේ දේශපාලනේ තෝරගත්තු අය නෙවෙයිනේ. අපි මම දේශපාලනයට ඉන්නේ ජවිපේ පූර්ණ කාලින වෙන්නේ අර්ධ කාලිනව ඉන්නේ ඉන්දු ලංකා ගිවිසුම ගැහුවට පස්සේ ඉඳන් ඒ කියන්නේ 87 ඉඳන් පූර්ණ කාලීන ඉන්නේ 88 යග. එතකොට 88 යග කියන්නේ ওই දරුණුම ලෙස දෙපැත්තේ ගැටුම උග්‍රම තීව්‍ර වෙච්ච කාලේ. ජවිපේට ප්‍රහාරයත් උච්චතම වෙච්ච කාලේ ජවිපෙන් ඊට ප්‍රතිප්‍රහාරයත් උච්චතම තත්වයක තිබ්බ කාලේ. එතකොට එතැන් සිට ඊට පස්සේ 89 අගභාගයේ විජේවීර සහෝදරයා මරා දැමුවීමෙන් පස්සේ ජවිපේ සම්පූර්ණ ආරක්ෂණවාදීව පසුබැසීමකට ලක් වෙලා බොහෝ දුරට විනාශ වෙලා තිබුණම නැවත අපේ අධ්‍යාපනය කටයුතු ඉතුරු ටික සම්පූර්ණ කරගෙන විශ්වවිද්‍යාලයට යන්නේ කියලා ඇතැම් අය යෝජනා කරද්දී ඒකට මනස හදාගන්න බැරුව නැවත ජවිපේ ආගමනය සඳහා අපිට පුළුවන් උපරිමයෙන් ක්‍රියා කරපු අය. ඒ කියන්නේ අපි තිබිච්ච දේශපාලන පූර්ණ කාලීන දේශපාලන බැඳීමෙන් ඉවත් නොවි කටයුතු කරපු අය. එතකොට මම පත්තරයකට ගියා නම් පත්තර කලාවේදියෙක් වුණා නම් විමල සිරිගම්ලත් වුණා නම් ලක්මිනට ලක්දිවට හිරුවෙකට ගිහිල්ලා කරේ ඒ වෙලාවේ තිබිච්ච ජවිපේ ඉතුරු බිතුරු වෙලා තිබිච්ච එක මම හිටපු දහරාවෙන් මට පවරපු කාර්යයක් ඒක. නැතු මම පුද්ගලිකව මේ පුවත්පත් කලාවේදියෙක් වෙන්න තිබිච්ච ආසාවක් මුදුන්පත් කර ගැනීම සඳහා හෝ එතනින් හම්බ වෙන කීයෙන් හරි මට ජීවත් වෙන්න පොටක් පාද ගැනීම සඳහා හෝ ගිය ගමනක් නෙවෙයි. එතකොට මේ විමල සිරිගම්ලත් හැටියට මාව නාමකරණය වෙන්නේ ඊට පස්සේ ජවිපේ නැවත පළවෙනි වතාවට ඡන්දෙට එනකොට බ්ලූමෙන්ඩල් පාරේ හිරු පත්තරේ ගහපු තැන මේසේ රෑ නිදාගෙන ඊට පස්සේ පහුවදා තැපැල් 90න් පත්තර අරන් ගියලා කියලා කියන කතාවට අදාළ කොටස නේද ඔය? ඔව් මේ කොල්ලු පිටියේ. කොල්ලු පිටියේ. ඒක මම විතරක් නෙවෙයි ශ්‍රීපාල මම විතරක් නෙවෙයි අතර මේකේ හිටියා දැන් ඔය ගුවන්විදුලි සංස්ථාවේ සභාපති වෙලා ඉන්න උදිත ගයාෂා. ලංකාවේ නැති මේ හිරුවකේ ප්‍රධානය විදිහට කවුද මේ මට ඒක නම අමතක වුණා. ඒකේ හිටියා රෝහිත භාෂා. ඔහුයි මමයි එකට වැඩ කළේ. ඉතින් එතකොට අපි හැමෝම වගේ අඩු වැඩි වශයෙන් ඔය කට්ට කෑවා. මේ අපිට එතකොට අනුර කුමාර විසනායක මහත්තයා තිරියද? නෑ. ඒ කාලේ ඔහු ඒ වෙනකොට මේ ඉතෙක් ජවිපෙත් එක්ක තිබිච්ච සියලු සබඳතා අයින් කරලා අනුරාධපුරේ ඉන්නවා අපි කිව්වේ සම්පත් කියලා සහෝදරයෙක්. තාමත් ජීවිතුන් අතර ඉන්නවා. ඒ සම්පත් සහෝදරයා මේකේ කතාව දන්නවා. ඔහුට පහු කාලේ ඉන්නවා අනුර කුමාර කියලා තියෙනවා මල්ලි මේ ඒ කතාව මොකක්වත් කාටවත් කියන්න යන්න එපා කියලා. සම්පත් සහෝදරයා මේ JVP ආණ්ඩුව කාපු එක ගැන මුල් කාලේදී හරි භක්තියෙන් ඒක ගැන ආසාවෙන් බලා හිටව කෙනෙක්. ඒ කියන්නේ අතරමැදදී JVP එකත් එක්ක තිබිච්ච සීළු බැඳීම් ඉවත් කරගත්තා. නමුත් තමන් හිටපු පක්ෂයේ බලයට එනකොට ආවම ඒ ගැන සුබවාදීව බලපු කෙනෙක් මම දන්නේ නැහැ දැන් ඉන්න ආකල්පේ. එතකොට මෙයා ඒකෙන් පස්සේ මෙයා මේ සම්බන්ධකම් අතහැරලා විශ්වවිද්‍යාලය යන්න නැවත පොතපත පාඩම් කරගෙන ටියුෂන් ගිහිල්ලා ඒ අපට අර මනස හදාගන්න බැරි වෙච්ච වැඩේට මනස හදාගෙන
ඊට පස්සේ ඔක්කොම කටයුතු සම්පූර්ණ කරාට පස්සේ නැවත ජවිපෙත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඔය ප්‍රේම කුමාර ගුණරත්නම් තමයි මේ යෝජනා කරන්නේ. ආපහු මෙයා ඔව්. මේ අවසහ විජිතව. ඔව්. ඒ දෙන්නනේ එකට කැලණි කැම්පස් එකකින් එළියට එන්නේ. එහෙම ප්‍රේම කුමාර ගුණරත්නම්මද මෙයා අඳුරන්නේ එහෙම කෙනෙක් හිටියේ නැහැ කියලා. නෑ මෙයා ප්‍රේම කුමාර ගුණරත්නම් සහ මෙයා අමුඩේ සහ මොකක්ද එක වගේ. ඔව්. ඒතර හැබැයි ඉතින් ප්‍රසිද්ධියම අර ඒ පක්ෂෙම ඉන්න මේ දැන් මේ වෙනකොට ඔබතුමාගේම නම මම කිව්වනම් අඳුරන්නේ නැහැ කියලා ඒක පොඩ්ඩක් ස්වභාවිකයි. මොකද මම ප්‍රේම කුමාර ගුණරත්නම්ම දැනගන්නේ දේශපාලන මණ්ඩලයට ගියාට පස්සේ. ඊට කලින් ඔහුව දැකලා ඔහුත් එක්ක යම් ගනුදෙනුවක් තිබුණා වුණාට ඔහු ගැන යම් අවබෝධයක් තිබුණා වුණාට මම ගිහිල්ලා නැහැ ඔහුගේ අම්මගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. මම ඔහුත් එක්ක ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුළේ වැඩ කළත් නැහැ. එතකොට මාව දේශපාලන මණ්ඩලයට ගන්න නිර්දේශ කළේ ඔහුත් නෙවෙයි. ඒ කියන්නේ ඔහුට මං ගැන එහෙම නිර්දේශයක් දෙන්න පසුබිම් කතාවකුත් නැහැ. නෑ. ඉතින් එතකොට නමුත් අනුර කුමාරව දේශපාලන මණ්ඩලයට ගේන්න නිර්දේශ දුන්නෙත් අනුර කුමාරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉවර වුණාම පක්ෂ දේශපාලනයට ගන්නෙත් ඊට පස්සේ ඔය අන්තරේද අරවද මේවද ඔය ඔක්කොම වෙන්නෙත් දේශපාලන වශයෙන් හදා වඩා ඇති දැඩි කරන්නෙත් මම නෙවෙයි ප්‍රේම කුමාර ගුණරත්න. හැබැයි විමල් කැටපෑරච්චිම ඒක අහන වෙලාවේ මේ හිරු ටීවීගේ සංවාදයක කෙලින්ම කියනවා විමල් කුමාර ගුණරත්නම් කෙනෙක් ඒගොල්ලන්ගේ පක්ෂේ හිටලත් නැහැ. එහෙම කෙනෙක් ගැන දන්නෙත් නැහැ කියලා. ඉතින් ඒක තමයි එහෙම කියන්න පුළුවන් අයට මොනවද කියන්න බැරි. එහෙම කියන්න පුළුවන් අයට මොනවද කියන්න බැරි. දැන් ඒතර ඔබ කියනවා ඔහුව දේශපාලන මණ්ඩලයට ගෙනාවෙත් මේ අනුර කුමාර දිසානායක දේශපාලන මණ්ඩලයට ගෙනාවත් එයාගෙන ගේන යෝජනා කරන්නේ. යෝජනා කරෙත් ප්‍රේම කුමාර ගුණරත්නම්. ඔව්. ඊට කලින් මොනවා හරි මෙයා ගැන යම්කිසි හෝ ඈතින් අවබෝධයක් තිබ්බනම් තිබ්බේ නන්දන ගුණතිලක සහෝදරයාට. මොකද ඔහු ඔය කියන කාලේ අනුරාධපුරයේ දිස්ත්‍රික් ලේකම් වෙලා හිටියා ශිෂ්‍ය සංගමේ. එතකොට මම දන්න විදිහට ඔහුට ඔය සම්පත් කියන සහෝදරයා තමයි කියන්නේ මෙන්න මෙහෙම කැලේ ඉන්න අය අතරින් මෙහෙම එක්කෙනෙක් ඉන්නවා මල්ලි කෙනෙක්. ඒ මල්ලි තවදුරටත් ජීවිප එක ගොඩනගන්න බෑ හදන්න බෑ කියලා එයාට ඉගෙන ගන්න යන්න ඕනේ කියලා කියනවා. මොකද කරන්න කියලා ඇහුවම නන්දන සහෝදරයා තමයි කියන්නේ එහෙමනම් ඉතින් එයාට කීයක් හරි අතට දීලා එයාව උගලට පුළුවන් මේක තවත් අහලා බලන්න නන්දන ගුරුතිලක සහෝදරයාගෙන් මං කියන එක හරිද කියලා. මෙහෙම එළියට යවන්න කියලා. ඒ සල්ලි මදිවිලා මොකක් හරි තව වැඩකුත් කළා තමයි ඒකෙන් තමයි සල්ලි හොයලා දෙන්නේ. මේ එතකොට මම කියන්නේ අපි නිසා අපි අර අන්තිම දුෂ්කර අමාරු කාලෙත් අත නොහැර ඒ අවදානම් කාලෙත් පහු කරගෙන ඒ අභියෝග මැද්දේ අපි ජීවිතේ මේ කොඩිය අත නොහැර ආපු අය. අපි ගියේ නෑ අපේ අධ්‍යාපනයේ ඉතුරු ටික මම ඒ ලෙවල් කර ඉඳද්දිනේ පූර්ණ කාලේ නොවෙන්නේ. ඒතර මටත් තිබ්බා ආයේ ඒ ලෙවල් ඉතුරු ටික කරලා විශ්වවිද්‍යාලයට යන්න ඕන නම් ඒකට මහන්සි වෙලා විශ්වවිද්‍යාලයටත් ගිහිල්ලා ඔය කියන ඩිග්‍රී ගහගෙන ඉන්න. මට ජීවිප කරන කාලේ මගේ ගුරුවරු හැටියට හිටපු අය කිව්වේ මල්ලි ධනේශ්වර අධ්‍යාපනය කියන්නේ නිර්ධන පන්ති අධ්‍යාපනයේත් එක්ක බැලුවම බොහොම පුංචි දෙයක්. ඒ නිසා මල්ලි නිර්ධන පන්ති අධ්‍යාපනයෙන් ලබන්න පුළුවන් මේකට ආවම ධනේශ්වර අධ්‍යාපනයේ නැතිවීම ගැන ඔබ දුක් වෙන්න එපා. මම ඒක පිළිගත්තු කෙනෙක්. මම ඒතකොට නිර්ධන පන්ති අධ්‍යාපනයේ මේ ගැන බලාගෙන ආපු කෙනෙක්. ඒකේ පළවෙනි ජාති අධ්‍යාපන කඳවුරට ගියා. දෙවෙනි එක තමයි ජාතික අධ්‍යාපන කඳවුර. ඒක තමයි විශ්වවිද්‍යාලය වගේ එක ඔය නිර්ධන පන්ති අධ්‍යාපනය. ජාතික අධ්‍යාපන කඳවුර තිබ්බේ මගේ මතකයේ හැටියට ගාල්ලේ නෙළුව ප්‍රදේශයේ. තේවත්තක. එතකොට ඒ අධ්‍යාපනයේ ඇත්තටම මම අපේ තිබිච්ච මොන හරි නිසග හැකියාවට අමතරව ලෝකයේ ගැන ලොකු වෙනස් කියවීමක් ලබාගත්තු අධ්‍යාපනයක් ඒක. මම ඒකට ඒ රෙස්පෙක්ට් එක අදත් තියෙනවා මට. හැබැයි මම ඒකට විතරක් පැතලිුනේ නැහැ. ඒකේ යාන්ත්‍රික ජීවියෙක් බවට පත් උනේ නැහැ. ඒක බේස් එකක් හැටියට තියාගෙන තව දේවල් ඒකට එකතු කරගන්න. හදාරන්න උනන්දු වෙච්ච මිනිහෙක්. ඒ නිසාම අපි කොඩිය අතහැරියේ නැහැ. කොච්චර අමාරුණත් කොඩිය අතහැරියේ නැහැ. ඉතින් 94 ප්‍රගතිශීලී පෙරමුණින් ඡන්දෙ ඉල්ලනකොට ඡන්දෙ ඉල්ලන්න කැමති කවුද කියලා අහනකොට මුලින්ම හාන් කිව්ව කෙනෙක් මම මාතරට ඉල්ලුවා මගේ ඒ කාලේ මම විමල් වීරවංශ හැටියට ඉල්ලුවට විමල සිරිගම්ලත් කියලා තමයි මේ ප්‍රචාරය ගියේ.
ඉතින් එහෙම අපි ඒ වෙලේ ඡන්දයටත් ආවා ඡන්දෙන් පස්සේ දේශපාලනය කරා. අපි බලමුද මොකද්ද මේ නොහැකියාව කියලා බිමල්ගෙන් අහගන්න. මොකද මේ අපිට ඕක ගැන ඒක තමයි මම එන්න හදන්නේ. මම අර ඒ කියන්නේ මේ JVP එකේ කණ්ඩායම ගැන අපිත් තියපු විශ්වාසයේ විශාල පිරිසක් රටේ ඔක්කොම මේ අඩුපාඩුකම් අමතක කළා. රයිට් මේගොල්ලන්ට දෙමු මේගොල්ලෝ කරයි කියන විශ්වාසය ගොඩනගෙන්න හේතුව තමයි ඒ කරපු කතා පිළිවෙල සහ ඒගොල්ලන්ගේ අධ්‍යාපනය පිළිබඳව විශේෂ උනන්දුවක් තියෙනවායි කියන එක දේශපාලන සහ අධ්‍යාපනය. හැමතිස්සෙම විශ්වවිද්‍යාලවල ඉන්න කතිකාචාර්යවරු මහාචාර්යවරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ඒ වගේම වෘත්තිකයෝ මේ වගේ සමාජයේ අපි විශ්වාස කරන චිත්‍රපට අධ්‍යක්ෂකවරු නලු නිලියෝ පොරවල් කියලා අපි හිතාගෙන ඉන්න සෙට් එක හැමතිස්සෙම උදව් කරේ ඔය පක්ෂෙට. හඳගම විමල්ට එන්න කියන්නේ ඒකයි. ඒක තමයි මං කියන්නේ. ඒක තමයි මං කියන්නේ. චිත්‍රපටයේ නම දැන් ඒ මිනිස්සු ඔච්චර ඒ මිනිස්සුන්ට ඔච්චර ජනතා විමුක්ති පෙරමුණ මාරයි කියලා හිතෙන්නත් අපිට හිතෙන්නේ නැති වෙන්නත් හේතුව මොකද? ඒක අපේ අවුල. පොඩි කෑල්ලක් තියෙනවා චරිත එකතු කරන්න. ඒක තමයි දැන් විමල් JVP එකෙන් ගැලවිලා මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජ්‍යයට යනවා. එතකොට ඔයා අඳුරගත්ත දේ මොකද? දැන් මහින්ද රාජපක්ෂලා රාජපාලනේ ෆේල් වුණේ නැහැ නේ කවදාවත්. යුද්ධත් දිනුවා, රටත් ඇදුවා, පාරවලුත් ඇදුවා, ඔක්කොම කරා. දැන් මේ කියන චෝදනා පිළිබඳව තියෙන්නේ ඇත්තටම දැන් නිකන් ඒක බොඳ වෙලා යන චෝදනා ප්‍රමාණයක් තියෙන්නේ. එහෙම බැලුවාම මේගොල්ලෝ ඔච්චර හොඳයි කියපු, දක්ෂයි කියපු කණ්ඩායමකට කරගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් ඔයා පසුව සම්බන්ධ වුණු කණ්ඩායම කළා. ඔයාට මේ දෙපැත්තෙම අත්දැකීම් තියෙනවා. ඒක යහන්නේ නැති ඇත්තටම. මොකද්ද මේ වෙනස? අපිට මේගොල්ලන්ට කරන්න බෑ කියලා හිතෙන්නත් අච්චර උගතුන්ට මේක කරන්න පුළුවන් කියලා හිතෙන්නත් දෙපැත්තේ මිදපු කෙනෙක් විදියට. ඒක ඇවිල්ලා ඒ කියන්නේ හැකියාව හා දක්ෂතාවය විතරක් නෙමෙයි. ඒකත් එක්ක බැඳිලා ඉන්න ඕන, අවංක භාවයත් එක්ක බැඳිලා ඉන්න ඕන කතාවක් එතන තියෙනවා. සියල්ලට කලින් අපි මේ ගන්න බලය පිළිබඳ ප්‍රශ්නේදී මේකේ අරමුණු සහගත ගමනට අවංක වෙන්න ඕන. අවංක වුණොත් සේපාල එතන ඉඳන් අනිත් හැකියාවන්ගේ දක්ෂතාවයන්ගේ තියෙන අඩුලුහුඩුකම් පිළිබඳ ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න පුළුවන්. ඒවාට උත්තර නැතුවා නෙවෙයි. සහ විවෘත මනසින් මේ දිහා බලන්න ඕන. බලය කියන දිහා අනාරක්ෂිත මනසින් බලය අත්පත් කරගන්න ගියොත්, අල්ලගන්න ගියොත් එතෙන් සිට වෙන්නේ සියලු දෙනා මේ සතුරන් හැටියට පේන එක. මේගොල්ලෝ මේ බලය අල්ලගෙන තින්නේ අනාරක්ෂිත මනසින්. අනාරක්ෂිත මනසකින් බලය අල්ලගත්තම වෙන්නේ. දැන් මහින්ද රාජපක්ෂ බලය අල්ලගන්නේ අනාරක්ෂිත මනසකින් නෙවෙයි. ඔය අනාරක්ෂිත මනස කියලා විමල් කියන්නේ අතරම මේ ඔබට පුළුවන් හොයලා බලන්න ඉන්සිකියුර් මයින්ඩ් කියලා concept එකක් තියෙනවා. ඒකෙදි තමයි ඔය ප්‍රශ්නේ එන්නේ. හරි. ඔව්. එතකොට ඒ අනාරක්ෂිත මනසකින් දැන් මහින්ද රාජපක්ෂ අනාරක්ෂිත මනසකින් නෙවෙයි බලය අල්ලගන්න. ඔව්. දැන් මම හොඳ එකක් කියන්නම් දෙක තේරුම් ගන්න. එක වෙලාවක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉඳද්දී මේ 2005 පස්සේ තිබිච්ච ආණ්ඩුව මම 10 දිනේ සම්බන්ධ වෙන්නේ. ඒ ආණ්ඩුවේදී මට මතක හැටියට මන්මෝහන් සිං අගමැතිවරයා ඉන්දියාවේ දැන් හෙට අනිද්දා ලංකාවට එන්න නියමිතයි. අපි දැනගන්නවා ඒ කාලේ තිබුණේ සීපා එග්‍රීමන්ට් එක මගේ මතක හැටියට ඒක නෙවෙයි සීපා. සීපා එග්‍රීමන්ට් එක අත්සන් කරන්න හදනවා දැන් මේ ආපුවම වෙන්න නියමිතයි. ඒතකොට මමත් තව කවුරු හරි මට මතක නැහැ කවුද ගියේ කියලා ඒ ආණ්ඩුවේ හිටපු අපි දෙන්නෙක් හෝ මමත් එක්ක දෙන්නෙක් හෝ තුන් දෙනෙක් වැඩි වුණොත් ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බෙලා කතා කරලා කිව්වා මේක අත්සන් කරන්න එපා. මේක අත්සන් කරොත් අපේ රටේ කර්මාන්තකරුවට දේශීය ව්‍යවසායකයට විශාල අගතියක් හානියක් වෙනවා. අපේ අයට මේකට තරඟ කරන්නවත් ඔරොත්තු දෙන්නවත් බෑ කියලා. එතකොට ජනාධිපතිතුමා කිව්වා කොහොමද විමල් ඒක අත්සන් නොකර ඉන්නේ? දැන් එහි අගමැතිතුමා එන්නේ. එයාගේ ප්‍රමුඛ වැඩක් තමයි මේක අත්සන් කරන එක. මේක නොකර හිටියොත් විශාල ප්‍රශ්නයක් වෙනවා කියලා මං කිව්වා. ඒ ප්‍රශ්නෙට වඩා ලොකු ප්‍රශ්නයක් වෙනවා මේක අත්සන් කරොත් කියලා. ඊට පස්සේ බලමු කියලා එයා අපිත් එක්ක තිබ්බ සාකච්ඡාව නිශ්චිත උත්තරයක් නොදී අවසන් වුණා. ඊට පස්සේ අපි මේක තවත් පාර්ශව කීපයකට දැනුවත් කළා. ඔයගොල්ලෝ මේක අපිට විතරක් දැන් මොකද මේකේ ඇත්ත පීඩාවටපත් වෙන කොටස අපිට මේක කියනවා බේරලා දෙන්න කියලා. අපි ඉතින් අපේ යුතුයකම ඉටු කරාට පස්සේ බලපෑම කරාට පස්සේ අපි ඇයිද කිව්වා ඔයගොල්ලෝ අපිට විතරක් මේක කියන්න එපා. ඔයගොල්ලෝ ගිහිල්ලා එතුමාට මේක කතා කරන්න කියලා. ඊට පස්සේ මේ රටේ ව්‍යාපාර ශාස්ත්‍රයේ කර්මාන්ත ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ කීප දෙනෙක් කීප පොලක් ගියා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බෙන්න. හම්බ වෙලා ඔවුන් මේක ඊටාම බැරෑරුම් ලෙස කිව්වා මෙහෙම වුණොත් අපිට මේක අපේ ව්‍යාපාර කර්මාන්ත වහන්න වෙන්නේ කියලා.
ඒකමන ජනාධිපතිතුමා දැන් අපිත් මේක කියලා තිබුණේ මේගොල්ලොත් මේක කිව්වම ඔවුන්ට කිව්වා මම ඒක අද කිව්වට කමක් නැහැ. ඔවුන්ට කිව්වා දැන් හෙට හෝ අනිද්දා එන්නේ මන්මෝහන් සිං අගමැතිතුමා. ඕගොල්ලෝ හෙට නෑ අනිද්දා එන්නේ. හෙට මේ ඕගොල්ලෝ ලොකු විරෝධතාවයක් කරන්න මේ ලිප්ටන් වට රවුම් හරි ඔය ගැලපෙන තැනක ඒකේ හැබැයි ඔය හැමදාම විරෝධතා කරන જાතිය බඩු ඉඳලා හරියන්නේ නැහැ. ඔය ටයි දාගත්තු අර මේ කට්ටිය තමයි ඒක කරන්න ඕනේ. මේක අස්සම් කරන්න එපා කියලා. ඊට පස්සේ ඉතින් අර ආයතන වල කොහොමත් සේවකයෝ ඉන්නවා 500ක්. මේ කට්ටියට හැමෝටම ටයි එකක් දාගෙන එන්න කියලා මේගොල්ලෝ ආව ලිප්ටන් වට රවුමට. ඉතින් මේගොල්ලොත් ඉන්නවා විධායක සේනිය කට්ටියත් ඉන්නවා හොඳට ටයි කෝඩ් දාගෙන. දැන් අමුතු පිකට් එකක් ඒක. හැමෝම කියනවා සීපා අස්සම් කරන්න එපා කියලා ඉංග්‍රීසියෙන් සටන් පාට ඔහොම තියෙනවා. මේක තමයි දැන් මන්මෝහන් සිං මහත්තයා ලංකාවට ගොඩ බානකොට ඉංග්‍රීසි පත්‍ර ටික තියෙනවානේ මේ බලපු ගමන් තියෙන්නේ ෆස්ට් පේජ් මේක ෆොටෝ එක. ඊට පස්සේ දැන් අද ආවට හෙට විතරනේ එතුමා හම්බ වෙන්නේ. ඔව්. ඊට දැන් අද පත්‍රයේනේ මේක දකින්නේ. ඊට පස්සේ ජනාධිපතිතුමා යන කියනවා තානාපතිතුමා කැඳවලා මට මේ ඉන්දියන් තානාපතිතුමා කැඳවලා මට මේක නම් කරන්න බෑ. මේක කරොත් මට මේ බලයේ ඉන්න පුළුවන් තත්වයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු ප්‍රබලයි මේගොල්ලන්ට විශාල බලයක් තියෙනවා. මේගොල්ලෝ දැන් ඔක්කොම මේකෙන් කිපිලා ඉන්නේ. ඒ නිසා අගමැතිතුමාට කියන්න මට සමා වෙන්න මට මේක අස්සම් කරන්න විදියක් නැහැ කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් තානාපතිවරයා අකමැත්තෙන් එහෙත් ගිහින් කියනවා කිව්වම ඒගොල්ලොත් ඒක ගන්න ටිකක් ඒ කියන්නේ ඒගොල්ලෝගේ අගමැතිතුමාට කරපු ලොකුම මේ අවමානයක් හැටියට නමුත් අස්සම් කරන්නේ නැහැ. මම කියන්නේ ඒ දේශපාලන පෞරුෂත්වයේ ඒ. හරිද? මේ දේශපාලන පෞරුෂත්වය කොහොමද? කියවලත් නැතුව අස්සම්. මෝඩි අගමැතිතුමා ආවා එකක් නෙවෙයි 7ක් අස්සම් කළා. එකක්වත් රටට පෙන්වුවේ නැහැ. මෝඩි අගමැතිතුමා සතුට යවා ගිහිල්ලා පුංචි එකෝ කියලා පිටටත් අත දාගෙන ඡායාරූපිකුත් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය දැන් ඔයා හිතනවද මෝඩි අගමැතිතුමා මහින්ද රාජපක්ෂ හරි වෙන රනිල් වික්‍රමසිංහ හරි අපි ඔය රනිල් වික්‍රමසිංහ කියමු අපි අන්ත දක්ෂිණාංශික එහෙම හරි හිටියයිත් ඔය කරට අත දායි කියලා. අතවත් තියන්නේ නැහැ. එතකොට මේ කියන්නේ මේ වගේ පැංචෙක් මට හම්බුනේ නැහැ. හතක් ගිවිසු. ප්‍රථම වතාවට මේ රටේ ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියට පමණක් පරිභෝජනය කළ යුතුයි කියන නියමයේ තිබිච්ච මේ ඖෂධ ඉන්දියානු ප්‍රමිතියට පල්ලෙහාට බැස්සුවා. රටවල් 30 ගානයි මුළු ලෝකෙම ඉන්දියානු ප්‍රමිතිය පිළිඅරන් තියෙන්නේ. අප්‍රිකානු රටවල් එකකින් වැඩි හරියක්. අපිවත් ඒ තත්ත්වයට වැට්ටුවා. අද අපේ ලෙඩ්ඩුන්ට එනවා දෙමළ අකුරු ගහපු බෙහෙතේ නම විතරක් ඉංග්‍රීසි ගහපු පුංචි බෝතල් වල තියෙන බෙහෙත්. ඒ වයින් ලෙඩ හොඳ වෙනවද නැද්ද කියලා කවුද වග කියන්නේ? නලින්ද ජයසිංහ. ඉන්දියාවේ බෙහෙත් හදන්නේ ගෙවල් වල. ගෙවල් වල අපි දකිනවනේ ඉන්දියාවේ ඔය කෑම හදන විදිය සමහරලාට කකුලෙන් තලනවා. එතකොට මේ බෙහෙත් හැදිල්ලේ එකේ එච්චර ලොකු වෙනසක් නැහැ. ඒ බෙහෙත් තමයි අද අපේ ලෙඩ්ඩුන්ට දෙන්නේ. අද රෝහල කියන්නේ නලින්ද ජයතිස්සගේ මෝචරිය. නලින්ද ජයතිස්සගේ මෝචරිය. අනුර කුමාරගේ මෝචරිය. මේ රටේ අහිංසක ලෙඩ්ඩු මරණ තැන. අපේ දොස්තරලට හෙද සේවයට නෙමෙයි ඒකට කරන්න දෙයක් නැහැ. ඒ මිනිස්සුන්ට කරන්න කිසිම දෙයක් නැහැ. බෙහෙත් දෙනවා වැඩ කරන්න බෑ. වැඩ කරන්න බෑ. මිනිස්සු ඒ මිනිස්සුන්ට පුළුවන් විදිහට ඒ වැඩේ කරනවා. හැබැයි ඉන්දියාවේ ප්‍රමිතියට අපේ ඒක JR කළෙත් නැහැ. රනිල් කළෙත් නැහැ. මහින්ද කරෙත් නැහැ. චන්ද්‍රිකා කරෙත් නැහැ. සිරිසේන කරෙත් නැහැ. මෙන්න කරේ කවුද? අනුර කුමාර. මට අමතකුණා මං ඉන්ටර්විව් එකක් කරන්න කියලා මං විමල් වීරවංශ දිහා බලාගෙන. නෑ ඒක තමයි ඒක තමයි ඉතින් එතකොට බලන්න මේක මොන මම කියන්නේ මේකයි. පෞරුෂත්වය. වගේ ඔය පරණ ටෝන් එක එනවා නේද? නෑ ඒක මගේ ඇඟේ තියෙන ටෝන් එක. ඒක පරණ නෑ. පරණ නෑ. ඒක මම මරණකන් තියෙන ටෝන් එක. ඒක හැමදාම අලුත්. නෑ ටික දවසක් අපිට ඔක ඇහෙන්නේ නැතුව. නෑ නේ ඉතින් මම පොඩ්ඩක් ඉතින් මේක මගේ පරණ පක්ෂේ ඒගොල්ලෝ ඇවිල්ලා ගහන මැච් එක දිහා මම ටිකක් කලබල වෙන්න තු බලන් ඉන්න එපා. මගේ අනිත් අයට එහෙම එකක් නැතුව මට එහෙම එකක් තියෙනවනේ. ඒක හොඳට යනවා නම් මං ආස නැහැ ඒකට ගල් ගහන්න. ඒක හොඳට යනවා නම් මං පැනලා ඒකට ආශිර්වාද කරන එකක් නෑ වෙනම කතාවක්. හැබැයි මං ඒකට ගල් ගහන්න යන්නේ නැහැ. හැබැයි මගේ රටට මමත්
ඒ අය එක්ක එකතු වීම විසින් මගේ ඇඟට ඇතුල් කරගත්තු දේශපාලන හැඟීම් ප්‍රතිපත්ති කියවීම තියෙන නිසා ඒ හැඟීම් ප්‍රතිපත්ති කියවීම අනුව මම මේක දිහා බලන නිසා එතකොට මට මේකේ අවුල අනිත් කාටත් වඩා වැඩියෙන් දැනෙන නිසා පෙනෙන නිසා අනිත් කාටවත් නැති අනුරාගී හැඟීමක් අර මැරිච්ච මිනිසුත් එක්ක එකතු වෙලා මට එන නිසා එතකොට මට ඉන්න බෑ මේක දිහා බලාගෙන. එතකොට මගේ ඔබ කියන අර මොකද්ද ඔබ කියන්නේ මේ පරණ ටෝන් එක ඒක පරණ එකටත් වඩා වැඩියෙන් එන එක වළක්වන්න බෑ. ඒක මේ අව්‍යාජව වෙන දෙයක් මිසක් වෙන දෙයක් නෑ නේද? මම අර ප්‍රශ්නෙට මම දැන් කතාව කිව්වා හරි පෞරුෂයන් දෙකක් අවබෝධතා දෙකක් පුද්ගලයෝ දෙන්නේ. දැන් ඇයි මේ දැන් ඔබට ඕක දැනුණා කියලා කිව්වා. දැන් ඔබ අහගෙන හිටියා ඔබට දැනුණා ඔබත් හැබැයි මේ බොහොම සුබවාදීව බලාගෙන හිටියා මේක හරියයි කියලා. මේගොල්ලෝ තමයි විකල්පය. මේ හැරෙන්න වෙන පේන මානක විකල්පයක් නැහැ කියලා ජනතාවට හිතෙන්නේ. අයි ඔච්චර දේවල් වෙනවා නම් ওই විදිහට නම් නායකයෝක සංසන්දනාත්මකව බලනකොට මේගොල්ලෝ ක්‍රියා කරන්නේ අවංකභාවයකින් තොරව ක්‍රියා කරනවා නම් මේගොල්ලන්ට ඇත්තටම රට දියුණු කිරීමේ අරමුණක් තියෙනවා කියලා ජනතාවට විශ්වාසවන්තභාවයක් ඇතිලා තින්නේ. මේ තියෙන sannivedana දක්ෂතාවය නිසාද ඇත්තටම මේගොල්ලෝ දක්ෂයිද? මම කියන්නේ මේගොල්ලෝ තරම් දැන් ගිවිසුම් හත පෙන්වන්නේ නැත්තේ දක්ෂ හින්දාද? හරි රටට හතුරු හරි මිතුරු හරි අස්සම් කරපු ගිවිසුම් හත පෙන්වන්න එපා. නෑ ඒක කියනෝනේ ආරක්ෂ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. ඉතින් එහෙමනම් ජේ.ආර්.ටත් කියන්න තිබ්බනේ ඉන්දු ලංකා ගිවිසුම කොහොමද ජාතික ආරක්ෂාවට බලපාන ගිවිසුමක්. ජනාධිපති මාධ්‍යාංශයේ ඉන්න කට්ටියව හෙළිදරව් කරන්න බෑ කියලා කියන්නේ මොකක්ද ඒකේ? ඔව් තොරතුරු දැනගැනීමේ පනතෙන් ඉල්ලුවම ජනාධිපති මාධ්‍යාංශයේ ඉන්න කට්ටියගේ නම විස්තර ටික ඒක දෙන්නෙත් නැත්තම්. ඒක උසාවි නියෝගයෙන් අන්තර්ගත්තා. නෑ හරි ඉතින් ඒක දෙන්නේ නැත්තම් උසාවියට යන්න ඕනේ නෑනේ ඒක ගන්න. ඒක ගන්න. දැන් ඔය ගිවිසුම් සම්බන්ධවත් උසාවියට ගියා මම හිතන්නේ කට්ටිය. නෑ ඉතින් ඒක විසි කරානේ. ඒක තමයි මං කියන්නේ. ඒක විසි කරා උසාවිය විසි කරා. ඔව්. මේ උසාවිය ගැන අපි කතා නොකරමු. ඔව්. මේ එතකොට මට අනිත් එක බලන්න දැන් අපි ටැරිෆ් බද්ද අපිට 120 වුණා. ඔව්. පාකිස්තානට 19 වුණා. ඉන්දියාවට 50 වුණා. ඉන්දියාවට 50 වුණේ ඇයි? මේ රුසියාවෙන් තෙල් රුසියාවෙන් තෙල් ගන්න එක නතර කරන්න කිව්වා. ඊට පස්සේ බ්‍රික්ස් එකේ ඉන්න එකෙන් අයින් වෙන්න කිව්වා. මේ වගේ කොන්දේසියාවක්. ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව ඒකට අවනත වුණේ නැහැ. අවනත නොවීම ඉන්දියාව දිගු කලක සිට ඇමරිකාවේ ඉන්දු පැසිෆික් කලාපයට අදාළ ආරක්ෂක අර්ථයෙන් ගැඹුරු මිත්‍රයෙක් වුණාට ඉන්දියාව ඇමරිකාව එක්ක ඊට අදාළ ගිවිසුම් 3ක් අත්සන් කරලා තිබුණා වුණාට ඉන්දු පැසිෆික් කලාපයේ චීන මැදිහත් වීම වළක්ව ගන්න හදලා තියෙන අපි කියනවා දකුණු ආසියාවේ නේටෝ එක කියලා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, ඇමරිකාව සහ ජපානයේ ඉන්න සංවිධානයේ ආරක්ෂක හවුලේ ඉන්දියාව ප්‍රබල සමාජිකයෙකු වූාට ඒ කිසිවත් නොසලකා අර කොන්දේසි වලට එකඟ නොවීමේ හේතුව මත ඉන්දියාවට ගහනවා ටැරිෆ් එක 50%ක්. හරිනේ? පාකිස්තානය සම්ප්‍රදායික චීන මිතුරෙක් ඉන්දියාට වට රැහැනිව. ඔය ඉන්දියාවයි පාකිස්තානයේ ඊපෙරද ගැටුමේදී චීනේ තමයි මිසාල දීලා පාකිස්තානයේ යුද බලය උඩට එසෙව්වේ ඉන්දියාවට ඒ නිසා තමයි සටන් විරාමයකට යන්න බල කළේ. රයිට්. එහෙම පාකිස්තානයට 19 ගහන්නේ ටැරිෆ් එක. ආරක්ෂණ මිත්‍රත්වයකුත් නැහැ ඉන්දියාවත් එක්ක සංසන්දනය කරනවා. හොයාගත්තේ පාකිස්තානේ. ඔව්. මොකද හේතුව? කොන්දේසි වලට අවනත වීම. මොනවාද කොන්දේසි? ඇමරිකානු තෙල් ගැනීම. ඒ වගේම පාකිස්තානයේ ග්‍රාමීය ප්‍රදේශවල තියෙන දුර්ලභ ඛනිජ සම්පත් තියෙනවා මිනරල්. ඒවා ඇමරිකාවට ඕන විදියට කැනීම් කරලා ගන්න ඉඩ දීම. පාකිස්තානයේ ඩිජිටල් ඉකොනොමි එක ට්‍රම්ප්ගේ පවුලේ සමාගමකට පවරා දීම. යනාදී එකගතා. හරි. පාකිස්තානයේ ටිකෙන් ඔක්කොම එකගතා නෙවෙයි ටිකක් අපි දන්නවනේ. ඉන්දියාව එකඟ වුණේ නැති හින්දානේ 50 ගැව්වේ. අපිට 120 කරයිද අපි මොනවා හරි දෙයකට එකඟ නොවි. එකඟ වුණේ මොකද්ද කියලා කවුද දන්නේ? දැන් මට තියෙන තොරතුරු හැටියට එහෙම නෙවෙයි නම් ආණ්ඩුව කියන්න ඕන නෑ ඕව නෙවෙයි අපි එකඟුනේ මෙන්න මේවා කියලා. මට තියෙන තොරතුරු හැටියට මේගොල්ලෝ එකඟ වෙලා තියෙනවා ඇමරිකානු නාවුක හමුදා බේස් එකක් ත්‍රිකුණාමලයේ පිහිටුවන්න.
ඕක ඉතින් ඉල්ල හිටියේ ඔබතුමාලා විරුද්ධවනේ MCC නේද? ඒක පිහිටුවන්න සහ අපේ ආගමන විගමන රෙගුලාසි ක්‍රියාත්මක නොවන තත්වයකට එන යන අයට අනුව කටයුතු කරන්න. MCC කිව්සුමම තමයි. ඔව්. ඊට අමතරව ජාත්‍යන්තර මට්ටමේ මොනවා හරි ඡන්ද විමසීමක් ආවොත් ඇමරිකාවට විරුද්ධව UN හරි මොනවා හරි තැනකදී ඒ හැම තැනකදීම ඇමරිකාවට පක්ෂව ඡන්දය ලබා දීම. සහ හදිසි යුදමය තත්වයක් ඇමරිකාවත් එක්ක ලෝක පරිමාණයෙන් ඇති වුණොත් ලංකාවේ පාරවල් ආගමන විගමන කොන්දේසි වලින් තොරව පාරවල් සහ වරායවල් සහ ගුවන්තොටුපළවල් ඔවුන්ට පාවිච්චි කරන්න ඉඩ ලබා දීම. සහ තවත් එකකට හරි ආණ්ඩුව කියනවා නම් ඒවා එකඟ වුණේ නැහැ කියලා කියන්නේ එකඟ වෙච්ච ඒව මොනවද? ඉන්දියාවට 50% කළේ ටැරිෆ් එක එකඟ වෙච්ච නැති නිසා. පාකිස්තානයට 19% කරේ ටැරිෆ් එක එකඟ වෙච්ච නිසා. අපිට 120 කරෙත් එකඟ වෙච්ච නිසා. මොනවද එකඟ වුණේ කියලා කියන්නේ? එහෙම කියන්නේ නැත්තේ. දැන් මම කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වුණානේ දක්ෂිණාංශික පාලනයකින් බලාපොරොත්තු නොවන තරමේ ඒ කියන්නේ මේ විවෘත භාවයක් මේ අයගෙන් සහ මේ අවංක භාවයක් මේ අයගෙන් මහජනයනේ බහරකාරයා අයිතිකාරයා මේගොල්ලෝ බහරකාරයනේ. එතකොට අයිතිකාරයා හිතුවනේ මේගොල්ලෝ අනිත් අයට වඩා විවෘත වෙයි අපිට අවංක වෙයි අපිට කියයි අපිව හැම දෙයක් ගැනම දැනුවත්ව තියයි. දැන් එහෙමද? දැන් ඔබ අර කියපු කලාකාරයෝ ඔබ අර කියපු සිනමාවේ ඉන්න අය ඒගොල්ලෝ එහෙම හිතුවේ නැද්ද? ඒක තමයි අපි අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන්න බැරි සදාචාරාත්මක වගවීමක් මේගොල්ලෝගෙන් බලාපොරොත්තු වුණානේ. දැන් ඒක ලැබෙනවද? ඉන්දියාවේ ගිවිසුම් හත පෙන්වන්න නැති වුණා මේගොල්ලොන්ට ලැජ්ජ හිතෙන්නේ නැද්ද? හැබැයි ඒ කාලේ වගේ වුණා නම් කළු ඇඳගෙන එනවා ඒ කට්ටිය එළිය. මං කියන්නේ ඒකයි. එතකොට දැන් මේ ඇමරිකාව ටැරිෆ් එක 120 කරපු එක ගැන හරි අපි සතුටුයි. ඒක ප්‍රශ්නයක් නෑ. මං කියන්නේ 20 කරගන්න එකඟ වෙච්ච දේවල් අපි දැනගන්න ඕනේ නැද්ද? එතකොට ඒක එවැනි දේවල් හංගන්න නැති වෙයි කියලා අර ඔබ කියන කට්ටිය හිතුවේ නැද්ද? අනිත් අය නොදෙන සදාචාරාත්මක වගවීමක් මේගොල්ලොන්ගෙන් අපිට ලැබෙයි කියලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ නැද්ද? දැන් ඒක වෙනවද? අනිත් අයගෙන් ලැබිච්ච වගවීමවත් අද මෙතන ලැබෙන්නේ නැහැ. එතකොට මේක ගැන තවදුරටත් කවුරුවත් සුබවාදී බලාපොරොත්තුවකින් මේ දිහා බලන්න පුළුවන්ද? බලනවා නම් බලන්න පුළුවන් පට්ට ගැති භාවයෙන් අනූන වහල් මේනියාවෙන් අසනීප වෙච්ච උද්දල් වෙච්ච මිනිහෙකුට ඇරෙන්න වෙන කිසි කෙනෙකුට මේක දිහා ඒ විදිහට බලන්න තව දුරටත් අංශු මාත්‍රයක හෝ ඉඩක් නැහැ. ඒ කියන්නේ කලින් තිබුණු ආණ්ඩු ගැන විශේෂයෙන් රාජපක්ෂ රෙජිමය කියලා කියන ඒ ලේබල් එක තමයි තවම මේගලන්ට තියෙන මේ පලිහ විදියට පාවිච්චි කරන්නේ. දැන් ක්‍රමයෙන් ඒක දියවෙමින් යනවා. නමුත් ඔබ හිටපු ඒ රාජපක්ෂ ආණ්ඩුව මේ තරම් ජන අප්‍රසාදයකට ලක්ුණේ නැත්නම් මං කියන්නේ මේගොල්ලන්ට මේක කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ ජන අප්‍රසාදයට ලක්වීම දැන් මන් දන්නේ මේ නාමල් ප්‍රධාන කණ්ඩායම හෝ ඔබ නියෝජනය කරන කණ්ඩායම මේ හඳුනාගෙන තියෙනවද කියලා. කොහොමටත් පහුගිය පාලනය හොබවපු අයගේ තිබුණු සමහර නොහොබිනා ගති ලක්ෂණ මේ විදිහේ පාලනයක් නිර්මාණය වෙන්න අනියමාර්ථයෙන් හා නියමාර්ථයෙන් දායක වුණා. ඒ නිසා එවැනි පාලනයකට ගෑබිලා හිටපු අපිත් එවැනි පාලනයන් වල ප්‍රබල තීරක කඳු බලවේගයේ හැටියට හිටපු පක්ෂත් අනිවාර්යෙන් මහජනයා හමුවේ විවෘතව කළ යුතු ස්වයං විවේචනයක් තියෙනවා. එවැනි ස්වයං විවේචනයක් නොකර මේ පාලනය පිළිබඳ විවේචනය පමණක් කරමින් බලය ඉල්ලා සිටීමට ඒ කාටවත් අපත් ඇතුළුව ඒ කාටවත් සදාචාරාත්මක යුතුයකමක් වගකීමක් නැහැ. මම හිතනවා ඒක අපි කවුරුත් බැඳී සිටිය යුතු අනිවාර්ය අනුල්ලංඝනීය වගකීමක්. මොකද හේතුව මේ පාලනය මම මේ කියන මේ මම දැන් මෙතෙක් කියපු දුර්ගුණ සහිත මේ පාලනය බිහිවීමට වගකිය යුතුයි ඒ පාලනය. ඔව්. ඒක තමයි. හරිද? ඒකෙන් කියන්නේ ඒ පාලනයන් ගැන මේ කට්ටිය කියපු හැම පචේම හරි කියලා. ඒක තමයි. මේගොල්ලෝ කරේ කෙන්ද කන්ද කරා. ඔව්. ඒකට මේගොල්ලෝ ඔස්තාද්ලා. ඔව්. පෝට් සිටි එක දැන් අද කියනවා අර මුදල් අමාත්‍යාංශ ලේකම් පෝට් සිටි එක අපිට ලැබිච්ච
මේ මොකද්ද දායාදයක් දායාදයක් කියලා. ඔව්. හැබැයි මේ පෝට් සිටි එක ගැන ඔය අනුර කුමාර කියපු කතා ගල් කොච්චරක් ඕනද සීගිරියක් මේක නවත්තනවම කිව්වනේ. නවත්තනවමයි කිව්වා හලාවත පැත්ත යට වෙනවයි කිව්වා මේ මුළු වෙරළ තීරේ කාදනය වෙන බුදු අම්මේ නොකියපු ඒවා. දැන් නවත්තන. හරිද? එතකොට මේගොල්ලෝ කරපු ඒක තියෙනවා. හැබැයි ඒ අතරේ ඒ තිබුණු පාලනයන් මේ විශේෂයෙන්ම මේ නව પરම්පරාවන්ගේ මනස ඒ අයගේ හිතන මතන විදිය ඇත්තට මේ නව પરම්පරාවට ඒ ඕන කරන තාක්ෂණික යටිතල පාසුකම් දුන්නෙත් ඒ කට්ටියනේ. ඔව්. 3G 4G කරේ ඒගොල්ලෝනේ. Wi-Fi දුන්න ගම hina වුණාට ඒ වුණාට ඒක ගත්තා. 4G 5G උනේත් ඒගොල්ලෝගේ කාලේනේ. ඔව්. එතකොට හැමතැනම 5G නැති වුණාට එතකොට ඔය කියන හොරුවල්ලන නීති ටික ගන්නකො. ඉතින් හොරුවල්ලන නීති ටික ඔක්කොම ඒගොල්ලෝ ගෙන ආපු පණක් නේ. ඔක්කොම එහෙමනේ. එහෙමනේ. ටිකක් කලින් අනිත් ටික රනිල් ජනාධිපතිවරයා කාලේ. දැන් මේ ගොඩක් ඒවා. ඔව්. එතකොට දැන් ඉතින් ඒගොල්ලොන්ට වගකීමක් තියෙනවා මේ වගේ මේ වාම වෙස් පැනදගත්ත දක්ෂිණාංශික කියලා කියන්නත් බැරි මොකද්ද මන් දන්නේ මහා විකෘතියක් බලයට ඒම සඳහා වූ යම්කිසි අවකාශයක් නිර්මාණය වෙන්න ඒගොල්ලෝ වගේ කියන්න ඕනනේ. ඒකට ගෑවුණු අපිත් ඇතුළු. ඉතින් ඒ හැමෝටම මේ වගකීම තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන දේ තමයි සේපාල දැන් මම කියන්නේ දක්ෂිණාංශික දේශපාලනයේ තියෙනවනේ එක්තරා දුරකට පහළ සමාජයේ කෙරෙහි වූ එක්තරා ආකාරයක සංවේදී භාවයක්. එහෙම තියෙනවනේ. දැන් ඒ කියන්නේ කපටිකම කියලා කියමුකෝ ඒකට. කපටිකම කියමුකෝ. දැන් මේ රටේ තියෙන බහුතර ජනතාවගේ මහා සංස්කෘතික දිනේනේ ඔය අලුත් අවුරුද්ද කියන එක. එතකොට ඔය කියන නව ලිබරල් වාදයේ කෙලපැමිණි පාලකයාත් එසේ නොවන මහින්ද රාජපක්ෂ වැනි පාලකයාත් ඒ සංස්කෘතික දේ ඒගොල්ලෝ ගෙදර සමරන විදිය අපිට කියන්නේ රටේ නායකයෝ පෙන්නනවනේ. ඒක ආදර්ශයක් හැටියට අනිත් මිනිසුන්ට පොළඹවන්න. එහෙම ඒක සාමාන්‍ය දෙයක් නේ. මං කියන්නේ මේ රටේ මොන දක්ෂිණාංශික කියලා කියන දේශපාලන කඳවුරේ කෙනෙක් ජනාධිපති වුණත් ඒක එහෙම කරනවා. ඒක කරන්නේ ඒක නිකන් රංගපෑමකටත් වඩා එතන තියෙනවා අර ඒ රටේ ප්‍රධාන ඒක මං කියන්නේ ඔය කොමියුනිස්ට් කියන රටවලත් එහෙම ඒවා තියෙනවා. දැන් චීනේ අලුත් අවුරුදු උදාව වුණාම එතකොට ඒ කොමියුනිස්ට් පක්ෂ නායකයෝත් ඒක සමරන විදිය ඒ රටේ මිනිස්සු දකිනවා. දැන් මෙතන ඒ නාඩිය ගැලවිලානේ. ඒ නාඩිය උවමනාවෙන් පැත්තකින් දානවානේ. ඒ කියන්නේ අපි මහා සංස්කෘතිය තකන්නේ නැහැ කියන එකනේ. ඒකද නැත්තම් Tamanට පවුලක් නැද්ද එහෙම සමරන්න? ඉතින් පවුලක් කියන එක ඕන වෙනවනේ එහෙමනම් නත්තල් සමරන්නත්. අපි හිතමු දැන් තයිපෝංගල් සමරන්නත්. අපි හිතමු ඉස්ලාම් ආගමිකයන්ගේ තිබුණනේ ඔය අර අර්ලිගහ මන්දිරයට ගෙනලා කෑමක් දුන්නේ. ඉතින් ඒකත් හරිනම් පවුලක් විදියට ඉන්න ඕන තැනක් නේ. නේ? ඒකට ඒව සැමරුවා කියලා ඔබ කියන්නේ. ඉතින් ඒකනේ මම මේ කියන්නේ. දැන් මම කියන්නේ රටේ නායකයන්ට බැරිද මේ අලුත් අවුරුද්ද ඔය කියන පවුලේ අවුල නම් තියෙන්නේ අලුත් අවුරුද්ද මේ ළමා නිවාසයකට ගිහිල්ලා දරුවොත් එක්ක කරන්න. ඒගොල්ලෝ ඒක නොකරන්නේ මම දන්නේ ඔබ මේක පිළිගන්නේද කියලා. ඒගොල්ලන්ගේ එකම හතුරා තමයි රාජපක්ෂ. ඕගොල්ලෝ හදපු ඒ රාජපක්ෂ අර යුද්ධ දිනපු රාජපක්ෂ කියන එක තමයි එකම හතුරා. එතකොට පවුල මිනිසුන්ගෙන් අයින් කරවන්නත් ආගම අයින් කරවන්නත් ඒ වගේම LGBTQI වගේ ඒවා වැඩිපුර ප්‍රවර්ධනය කරන්නත් හේතුව තමයි ඒ පවුල්ල සහ පෞරුෂය ඒක කඩා බිඳ දාන්න ඕනේ ජනයාගේ මනසින්. මේක මම තේරුම් ගන්නකොට මං හිතන්නේ උගක් ප්‍රමාදයි. මට සෑහෙන පශ්චාත්තාවපයක් තියෙනවා මේ සිද්ධ වෙච්ච අපරාධය සම්බන්ධයෙන්. ඒ කියන්නේ මම ඒකට අත ගහපු පුද්ගලයෙක් විදිහට ඒකට තල්ලුව දීපු පුද්ගලයෙක් විදිහට මම සෑහෙන කනගාටු වෙනවා මේක ගැන. මොකද අද රට ඇවිල්ලා තියෙන තැන අපිට අම්මලා තාත්තලා කතා කරලා දුක් වෙනවා. අපේ ළමයින්ට මොනව වෙයිද කියලා. එතකොට මේක නේද ඒගොල්ලන්ගේ එකම හතුරා. ඒ කියන්නේ රාජපක්ෂට තියෙන මහජන ප්‍රසාදය නැති කරන්න පුළුවන් එකම විදිය තමයි ජාතිය ආගම සහ පවුල විනාශ කිරීම. දැන් අපි ඕනම කෙනෙක් මහා සංස්කෘතියට වෛර කරනවා නම් එවැනි මහා සංස්කෘතියට වෛර කරන මිනිහෙකුට රටක පාලන තන්ත්‍රය හොබවන්න අයිතියක් නැහැ. ඔව්.
ඒ කියන්නේ මේ මහා සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ මහා ඉතිහාසයක් ඇතුලේ. ඒ මහා සංස්කෘතිය තමයි අපිට දීලා තියෙන ගොඩාක් යහපත් දේවල් අපිට දීලා තියෙන්නේ. අපේ සහකම්පනය පිළිබඳ හැඟීම් වෙන්න පුළුවන්. අපේ අනේකා පිළිබඳව දරන මිත්‍රශීලී ආකල්පය. මම පොඩි සීපාල මම වර්ධව වටහා ගන්න නැත්තම්. ඔබගේ මේ රටේ දළදා මාලිගාව සම්බන්ධයෙන් එක වෙලාවක බොහොම දරුණු ප්‍රකාශයක් කියුණා. ඔබ ඒකට උසාවිත් ගියා. ඒක ඇවිල්ලා සාමාන්‍යයෙන් අපි හිතමු බෞද්ධයාගේ පැත්තෙන් ගත්තොත් අන්තිම සංවේදී තැනක්. බරපතල නිලයක් ඒක. ගෙදරට එක ගලක් වැදුනද? නෑ. මෙතන ඇවිල්ලා එක කෑ ගැහිල්ලක් කරාද? නෑ. ඇයි ඒ මහා සංස්කෘතිය? ඒ මහා සංස්කෘතිය. ඒ මහා සංස්කෘතියේ තියෙනවා සේපා මේ මං කියන්නේ ඒ පරිචය නැති මිනිස්සු නැත්තේ නෑ නෙවෙයි. හැබැයි අපිට ජෙනෙටිකලි ආපු ඒ හැම දෙයක් දිහාම උපේක්ෂාවෙන් ඉවසීමෙන් බැලීමේ ගුණයක් අපිට තියෙනවා. කවුරුවත් හාමුදුරුවෝ නම කිව්වේ නෑනේ අර මිනිහාගේ ගේ ගිහිල්ලා වට කරපල්ලයි කියලා. කිව්වේ නෑ. මම මේ කියන්නේ ඒ මහා සංස්කෘතිය අපි මේ අර දරුවයි කුණු වතුරයි දානවා වගේ එළියට දාන්න ඕන එකක් නෙවෙයි. ඒ කියන්නේ මේ අවසානයේ අපි කනගාටුව පළ කළ සමාව ඉල්ලලා මහානායක හාමුදුරන්ට ලියුමක් බාර දුන්නාම මහානායක හාමුදුරු කරුණාවන්ත වුණා මේක අයින් කරගන්න කියලා මේ උපදෙස් දෙන්න. ඒ මම කියන්නේ ඒකයි දැන් මම මේ අනිත් ආගම් ගැන මෙතනදී කතා කරන්න යන්නේ නැහැ. හරිද? එතකොට මේ මහා සංස්කෘතිය දැන් මම කියන්නේ ජනාධිපතිවරයාට පුළුවන් මේ ළමයි ආබාධිත ළමයි ඉන්න තැනකට ගිහිල්ලා අලුත් අවුරුද්ද සමරන්න. ඒ මහා සංස්කෘතියත් එක්ක ඉන්න. ඊළඟ පාර කරයි මම හිතන්නේ දැන් අද ඊළඟ පාර කරයි. නෑ අපි එතකොට අපි කියන්නේ නෑ වගේ නෝන පෙන්වුවේ නෑ කියලා අපි ඒක ප්‍රශ්න කරන්න යන්නේ නෑනේ. අලුත් අවුරුද්ද ගෙදර ඉඳන්ම සමරන්න ඕනේ කියලා කොහෙවත් කියලාත් නෑනේ. නෑ. එහෙනම් අපේ භික්ෂුන් වහන්සේලා පන්සලේ මේක සමරන්නේ. නෑ මේගොල්ලෝ වැරදියට තේරුම් ගත්ත මේ සමහරට හැදේ අර මේ වැරදියට තේරුම් ගත්තා චාරිත. ඒ කියන්නේ මේකේ මහා සංස්කෘතියට විරුද්ධ මිනිස්සු විශාල පිරිසක් ඉන්නවා කියලා වැරදියට තේරුම් ගත්තා. වැරදියට තේරුම් ගත්ත විතරක් නෙවෙයි මේගොල්ලෝගේ ප්‍රධාන කොන්ත්‍රාත්තුව තමයි අපේ සමාජය පවුල මේක තමයි අපේ ශක්තිය මේ මහා සංස්කෘතිකයෙන් එන සාරය මේකට ගහන එක මේක තමයි මේගොල්ලෝගේ එකම ප්‍රධානම කොන්ත්‍රාත්තුව. ඒ කියන්නේ එහෙම නැත්තම් බිමල් රත්නායකට කොහෙන්ද අනේ කියවෙන්නේ මේ 16න් පස්සේ සෙක්ස් කරාට කමක් නැහැ රුපියල් 5000ක් අතර දෙන්න ඕන කියලා වැල්ලට යන්න බීච් එකට යන්න 5000ක් ඕනේ නැහනේ. ඒ කියන්නේ රූම් එකකට ඵලයන් කියලානේ. එතකොට මේ ගහන්නේ කොහෙටද? ගුරුවරුන්ට දෙමාපියන්ට දරුවෙක් සම්බන්ධයෙන් තියෙන බහරකාරත්වය අධිකරණයටයි කියලා තියන්නේ කියන්නේ කොහොමද අපේ රටේ මේ සංස්කෘතිය ඇතුලේ? පෝල් රාජ් නෝන කිව්වනේ දැන් මේ පනත ආවට පස්සේ මේ දරුවන්ගේ බහරකාරය වෙන්නේ දිස්ත්‍රික් අධිකරණය කියලා. දිසාධිකරණය කියලා. දෙයනේ අපේ දරුවෝ දිසාධිකරණයටද බාර. එතකොට එහෙම වෙන්නේ කොහොමද? මේ මහා සංස්කෘතියත් එක්ක තියෙන මහා ආරෝවක් නෙමේ පිට වෙන්නේ. මේ ආරෝවක් පිට වෙන්නේ. මං කියන්නේ අපේ මහා සංස්කෘතිය ඊටාම යහගුණ වගේම දුර්ගුණත් පොඩ්ඩක් ඇති. ඒ දුර්ගුණ මකන්න ඕනේ නීති රීති වලින් නෙවෙයි. ඒක සංස්කෘතිකමය ව්‍යාපාරයකින් ඒව මකා ගන්න ඕනේ. ඒව හලා ගන්න ඕනේ. ඕනම මහා සංස්කෘතියක එහෙම ඒවා තියෙනවා කෑලි. ඒවා හලන්න ඕනේ. හලන්න ඒවා කාලය ගෑවෑමෙන් ඒ කරන සංස්කෘතික අභ්‍යාසයක ප්‍රතිඵලයක් හැටියට ඒවා හැලෙන්නේ. දැන් බලන්නකෝ අපේ ඔය රජේ නාලිකාවක පෙන්නන සමහර ටෙලිනාට්‍ය මගේ මිත්‍ර උරණ වෙන එකක් නෑ. ඒවා තියෙනවානේ මේ වෙන ඔය පෞල් කේන්ද්‍රීය සමාජ ජීවිතේට ගහන ගැහිල්ලක් තියෙනවානේ. දැන් ගොඩාක් ඔය සමලිංගික ඔය ඒගොල්ලෝගේ മന്ത്രി කෙනෙක් වෙලා ඉන්න නළුවෙක් කරපු ගොඩක් ටෙලිනාට්‍ය වල ඒවා තියෙනවානේ. ඈ එතකොට තියෙනවානේ. අනිත් එක මම අහන්න තව කතාවක්. මේ වෙන පැත්තකට. දැන් මත්ද්‍රව්‍ය, විෂ මත්ද්‍රව්‍ය, අයිස්තරෝමිය හම්බෙන්නේ දකුණෙන්මනේ. ඇයි ඒ? දැන් ඔබ අහලා තියෙනවද වෙන කොහෙවත් හම්බෙනවද? යාපනයෙන් එහෙම හම්බෙන්නේ නැහැ නේ. දැන් අපි කියමු අඩකලපු බස්නාහිරින් දැන් අපි කියමු මධ්‍යම නෑ පළාතේ. මූදෙන් එනවා කියලා කිව්වොත් දකුණ විතරක් නෙමෙයි මූදරදී නැගෙනහිර උත්තර මිනුත් අහුවෙන්න එපා. හලාවතුනුත් අහුවෙන්න එපා. ඇයි ඒ? මොකෝ මේ දකුණින් විතරක් අහුවෙන්නේ? ඒ අහුවෙච්චාම ඒක පිළිබඳව අධීක්ෂණ කටයුතු කරපු උසස් පොලිස් නිලධාරියව අර ක්ෂේත්‍ර බලකායට මාරු කරලා දානවා. ඒක උසස් වීමක් කියලා කියන්නේ හැබැයි. මේකයි ඇයි දකුණෙන් අහුවෙන්නේ? නාවික හමුදාවේ බුද්ධ්‍යංශේ බිඳුවට වැට්ටුවේ නැද්ද? වැට්ටුවා. නාවික හමුදාවේ බුද්ධ්‍යංශේ නෙවෙයිද මීට කලින් මුහුදෙන් එන මද්ද්‍රව්‍ය ගැන විශාල තොරතුරු හොයාගත්තේ?
ඒ බුද්ධියන්සේ වට්ටලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඔය කියන දැන් ඔබ ඔය කිව්වා එහෙම අත්අඩංගුවට ගත්තු අවස්ථා දෙකකදීම ප්‍රධාන ඒ වගකීම් යුතු පොලිස් නිලධාරීන් මාරු කළේ නැද්ද? එතකොට ඒ අත්අඩංගුවට ගැනීම බලාපොරොත්තු වෙච්ච ඒවා නම් ප්‍රාර්ථනා කරපු ඒවා නම් ඒකට මූලිකත්වයේ ගත්තු නිලධාරීන්ව ට්‍රාන්ස්ෆර් කරන්න කලින් නියමිතව තිබුණා වුණත් ඒක අවලංගු කරන්න ඕනේ නැද්ද? ඈ? ඒක අවලංගු කරන්න ඕනේ නැද්ද? තැන් දෙකේම ඕක දැන් දෙකේම දැන් අර මන් දන්නේ කවුරු හරි පිටරට ගිහිල්ලා අල්ලන් ඒ පිටරටින් අල්ලලා දුන්නම අරන් එනේ එකට අපි දෙනවා නම් මාර පුද සත්කාරයක් මේ අර මිනිස්සුන්ට අර මිනිස්සුන්ට කොහොම පුද සත්කාරයක් දෙන්න ඕනේ? එතකොට ලැබෙන පුද සත්කාරය එහෙම වෙන්නේ ඇයි? එතකොට නේවි එකේ බුද්ධියන්සේ අකර්මණ්‍ය කළේ ඇයි? අනිත් එක තේරුම් ගන්න මේ අනුර කුමාරව ජනාධිපති වෙන්න කලින් මැද පෙරදිග ගිය වෙලාවේ එක රටකින් දුන්නා මට මතක ඩිනාර් ලක්ෂ 8ක්. සාමාන්‍යයෙන් චරිත් මැද පෙරදිග රටවල් වල ඉන්න අපේ ලාංකිකයෝ කියන්නේ ඔය යුරෝපයේ ඉන්න අයටත් වඩා බොහොම බහුතරය පොඩි වැටුප් ගන්නෙ නේ. එතන ඩිරම් ලක්ෂ 8ක් කියන්නේ ලොකු. ඩිනාර් ලක්ෂ 8ක් කියන්නේ සාමාන්‍යයෙන් ජවිපෙට හිතවත් අයට එකතු කරලා දෙන්න පුළුවන් ගාණක් නෙවෙයි. නෙමෙයි. ඔව්. වෙන මොන හරි ලොකු ආදායමක් එන අයගෙන් ලැබෙන ගාණක්. මං කියන්නේ නැහැ එතනින් එහාට මේක ගැන. එතකොට මේ මෙතන අද දැන් මේගොල්ලොන්ට වෙන කිසිම කතාවක් නැහැ. එකක් හොරු අල්ලනෝ කියන කතාව, අනික මද්ද්‍රව්‍ය අල්ලනෝ කියන කතාව. මද්ද්‍රව්‍ය අල්ලන්නේ අහුවෙන්නේ දකුණේ විතරයි. ඊළඟට දකුණේ අහුවෙන ඔක්කොමත් කොහෙන් හරි ගාවන්න බලනවා විරුද්ධ පක්ෂයේ එක්ක රාජපක්ෂ කෙනෙක්ගේ නමට එහෙම. ඊළඟට අනිත් එක තමයි දැන් මද්ද්‍රව්‍ය මොකද්ද මද්ද්‍රව්‍ය ඒක මර්ධනය කරන්න කියලා ලොකු සමුළුත් තියන්න යනවා. දැන් මම අද දැක්කා JVP Facebook page එකේම දාලා තියෙනවා මේ ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ විෂ මද්ද්‍රව්‍ය විරෝධී මහා සමුළුවක්. ඉතින් දැන් මේක පොලිටිකල් කැම්පේන් එකක්. දැන් ඔබ දැකලා තියෙනවද මීට කලින් මේ රටේ හිටපු කිසිම පාලකයෙක් මද්ද්‍රව්‍ය විෂ මද්ද්‍රව්‍ය අල්ලන වැඩේ දිගටම කෙරිච්ච දෙයක් නේ. ඔව්. ඒ කියන්නේ ජනාධිපතිලා එහෙම කතා කරන්නේ නෑ ඒක කතා කරෙත් නෑ ඒක හෙන කැම්පේන් එකක් කරගන්න ගියේ නෑනේ. දැන් අනික නාවික හමුදාවේ බුද්ධියන්සේ අකර්මණ්‍ය කරලා මුහුදෙන් එනේව එහෙම අල්ලන්න පුළුවන් ද ඔක්කොම. දැන් මුහුදෙන් එනේව ගොඩක් ඇල්ලුවේ පහුගිය කාලේ නේවි එකෙන්නේ. ඔබට මතක ඇති ওই බේරුවල එහෙම තිබිච්ච දීවර වරාය එහෙම රේඩ් කරා එතනින් එහාට මුහුදෙදී ඇල්ලුවා. මේ වැඩි ඈතක නෙමෙයි. එතකොට එහෙම බැලුවම දැන් මේ හැම එකක්ම දේශපාලන ජීවනෝපාය මාර්ගයක් බවට පත් කරගත්තු තත්වයක් නේ අපිට පේන්න තියෙන්නේ. සමහර විට අවංකව කරන්න ඕන දේවල්, සද්දේ වහලා කරන්න ඕන දේවල්, ප්‍රචාරක වාසියක් ගන්න බලාගෙන කළ යුතු නැති දේවල් දැන් වෙන්නේ එහෙමනේ. ඔව් අපි ඔක් කතා කරා අර ඔබතුමා දීපු සාක්ෂියක් ඔබතුමා දීපු කට උත්තරයක් මේ ජනමාධ්‍ය යනවා මේ පහුවදා ටීවී එකේ. එතකොට ඒ වගේ තමයි මේ අර කවුද අල්ලගත්ත සෙව්වන්දි කියපු කට උත්තරයක් යනවා ජනමාධ්‍ය. ඉතින් ඒ නිසා මේ අපි ඒක පිළිබඳව මේ කතා කරා. මගේ ප්‍රකාශයේ කට උත්තරේ ඒක ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට උනේ. තුට්ටු දෙකේ වැඩක් මම මේ කියන්නේ මගේ එක දැම්ම කියලා නෙවෙයි. මේ රටේ මිනිහෙක් පොලිසිය ගැන විශ්වාසය කරලා යම්කිසි කට උත්තරයක් දුන්නම පොලිසිය කැඳවීමකටම අනුව ඒක ඊට පහුවෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් යවනවා නම් මාධ්‍යයට රැහැලා Tamanට ඕන විදියට හෝ ඇත්ත තිබිච්ච විදියට හෝ එහෙම යවනවා නම් ඒක පොලිසියක්ද? ඒක පොලිසියක්ද? ඔබ දොස්තර කෙනෙකුට ගාවට ගිහිල්ලා ඔබේ ලෙඩේ කියන්නේ දොස්තරට පුළුවන් ද හෙට මාධ්‍ය නිවේදනයක් දාන්න ආවලා මංගාවට ප්‍රතිකාරාව මිනිහට තියෙන අසනීප මෙන්න මේවයි කියලා එහෙම දානවද? ඔව්. ඒකනේ. ඉතින් පොලිසිය මට එන්න කියලා හරි වාට එන්න කියලා හරි ප්‍රකාශයක් ගත්තම ඒක මාධ්‍යයට දෙනවද? එහෙම පොලිසියක් කොහෙද තියෙන්නේ? මෙහෙම පොලිසිය තුට්ටු දෙකට වැටුණාද මීට කලින් කවදාකවත්? හරිද? අනිත් එක තමයි බලන්න දැන් ඒ විතරක් නෙවෙයි මේක දැන් ඉදිරියට යනවා. මේ රටේ රටවැසියෝ එක බැරෑරුම ගන්න ඕන මම දැක්කා එක සමාජ මාධ්‍යවල ගියා එක ඉංජිනේරුවෙකුයි නීතිඥ වෘත්තියේ දෙන කාන්තාවකුයි. ඒ දෙන්නව පොලිසියට ගෙනල්ලා පොලිසිය තුලදිම වීඩියෝ කරලා කාරක ඇතුළේ හිටියයි කියලා. ඒ දෙන්න කාර් එක ඇතුලේ හිටියයි කියලා ඒ දෙන්නගේ බලාපොරොත්තු වෙච්ච මොකක් හරි දෙයක් ලැබුණේ නැති හින්දා ඒ හැරස් කරලා ඒක වීඩියෝ කරලා සමාජ මාධ්‍යයට දානවා. ඔව්. දැන් මාර වැඩක් නේ. එතකොට දැන් මේ මට මතක් වුණා ධර්මශ්‍රී මණ්ඩාරනායකගේ අර මේ හංසවිලක් ෆිල්ම් එක.
නෑ හිතන්නකො එතකොට රටවැසියට දැන් මේගොල්ලෝ ආවේ මේ රටවැසියටගේ පොලිසිය වල තියෙන මේ විදිහ අවභාවිතාව මිත්‍රශීලී පොලිසියක් නැති කරලා මිත්‍රශීලී පොලිසියක් හදලා මේ මොකද්ද මහා සදාචාරාත්මක වැලියු එකක් වටිනාකමක් හදනවා කියලානේ. දැන් මේකද හැදෙන්නේ. දැන් අපි අන්තිම තුට්ටු දෙකට වැටලා තියෙනවා. සාකච්ඡාව අමාර කරන්න වෙනවා මේක ඉවර කරන්න කොහෙත්ම හිතෙන්නේ නැහැ. ඒත් ඉතින් ඉවර කරන්නත් එපා. සමාජ මාධ්‍ය කියලා කියන්නේ අපිට ටෙලිවිෂන් එක වගේ යන්න අමාරුයි. ඉතින් කොහොමදත් අන්තිමටම මට කියන්න ඕනේ දෙයක් තියෙනවා. මොකද මම විමල් වීරවංශ කියන දේශපාලන චරිතය මම හිතන්නේ මම වැඩිපුරම විවේචනය කරලා තියෙනවා නම් දේශපාලනයේ චරිතයක් එකක් දෙකක් තුනක් තියෙනවා නම් ඒකේ මුල්ම 1 2 3 ඉන්නේ විමල් වීරවංශ. මම හිතනවා අපි බරපතල විදිහට කනගාටු වෙනවා ඒවැ සමහර විවේචන සම්බන්ධයෙන්. මොකද ඒවා තනිකරම JVP එක විශ්වාස කරලා කරපු විවේචන. ඉතින් ඒ වෙලාවේ අපිට ෆස්ට් හෑන්ඩ් ඉන්ෆර්මේෂන් නැති ඒවා පවා JVP එක විශ්වාස කරලා කරපු විවේචන. ඉතින් අනිත් එක තමයි මට තියෙනවා චරිත ස්තුතියක් තියෙනවා විමල්ට කරන්න. ඒක තමයි මේ රටේ 2009 ලැබපු යුද ජයග්‍රහණයේ ඔබ විශේෂ චරිතයක්. ඉතින් ඒකට සහභාගී වෙලා ඒක මේ රටට ලබා දුණු ජයග්‍රහණයට ඔබටත් ස්තුතියි. ඒක කියන්න ඕනේ අපි. ඔබ එතන ලොකු වැඩක් කළා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමත් එක්ක. ඉතින් ඔබ නොහිටින්න සමහරලාට ඒක යම් තරමකට හෝ මේ අඩාල වෙන්න බජට් එක නිකන් මම හිතන්නේ දන්දාටකින්ද කොහෙද හෙට මෙහෙට වෙන්නේ නේ. ඔව්. ඉතින් ඒක නිසා ඔබට ඒ මතකය හැමදාම තියේවි. මිනිස්සු ඒ ගැන ඔබට ස්තුතිවන්ත වේවි. මේ පීඩාවෙන් පස්සේ මේ අවුරුදු 5 පීඩාවෙන් පස්සේ ඔබේ අගයත් මිනිසුන්ට ලොකුවට දැනේවි කියලා මම හිතනවා. ඔබට අපි සුබ පතනවා සහ සියලු දේවල් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චරිත් ඉතින් බොහොම ස්තුතියි විමල් වීරවංශ මහත්මයාට අද දවසේ විපක්ෂයේ හදන තැන වැඩසටහනට සහභාගී වුණාට. ඉතින් තවත් දවසක මෙවැනි වැඩසටහනක් අරගෙන අපි එන්නම්. වෙලාවක් තියෙන වෙලාවට එන්න. ඔබේ හඬ මේ දිගටම තියාගෙන යන්න. අර මොකද්ද පරණ පුරුදු හඬ දිගටම තියාගෙන යන්න. අපි අන්තිම අවස්ථාව දෙමු. ඔව් ඔබට අවසාන වශයෙන් යමක් කියන්න තියෙනවා නම් අවස්ථාවක් දෙන්න. ඒකත් හරි. එක දෙයක් මම ඉල්ලන්න කැමතියි. මේ රටේ සාමය දිනා දෙන්න මහා අමිල වැඩ කොටසක් කරපු ආරක්ෂක හමුදා සමාජිකයෝ අද වුණ මේ ආණ්ඩුව ඊටාම තුච්ච විදියට විවිධ අභූත චෝදනාවන් වලට පටලවලා හිරගෙවල් වලට ගෙනියනවා. ඔවුන් පසුපස හඹා යනවා. ඔවුන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳ වෙනම හොයනවා. ඒ වගේම දැන් ස්වාධීන අභිචෝදක කාර්යාල කියලා පිහිටවලා විෂම ආකාරයට චෝදනා ගොනු කරමින් ඔවුන්ව දඩයම් කිරීමට අවශ්‍ය පූර්ව කටයුතු සූදානම් කරගෙන යනවා. ඒ නිසා මම කියන්නේ පක්ෂ ભેදයෙන් තොරව අපි කවුරුත් ඔවුන්ගේ මහා කැපවීමේ සතුට සාමය භුක්ති විඳින නිසා අපි කවුරු මොන පක්ෂයක් මත පිහිටා කටයුතු කළත් මොන මතවාදය දරුවත් ඔවුන් වෙනුවෙන් හිට ගන්න. ඒක දේශපාලනයක් නෙවෙයි. ඒක පක්ෂයක් වෙනුවෙන් හිට ගැනීමක් නෙවෙයි. ආරක්ෂක හමුදා රණවිරුවන් වෙනුවෙන් ඔබේ එකමුතුව, ඔබේ සමගිය, ඔබේ සක්‍රීය භාවය දායකත්වයේ දෙන්න මේ කිසිම පාලනයකට ඔවුන්ට දඬුවම් කරන්න, ඔවුන් පසුපස හඹා යන්න කිසිම ආකාරයකින් ඉඩක් තියන්න එපා. ඒකට විරුද්ධව වැටබඳින්න ඒ යුතුයකම ඉටු කරන්න. හරි එහෙනම් බොහොම ස්තුතියි. අපි මම හිතනවා මට ඉතින් අහන්න ඕනේ ප්‍රශ්න ටිකක් තිබුණා. ඒක අහගත්ත කියලා. ඒ වගේම නිරන්තරයෙන් අපිත් එක්ක රැඳී ඉන්න. එතුමාටත් අපි ආරාධනා කරනවා වෙලාවක් තියෙන වෙලාවට අපිත් එක්ක රැඳී අපිත් එක්ක සාකච්ඡාවට එකතු වෙන්න කියලා. අපි ගිහිල්ලා එන්නම් මේ විපක්ෂය හදන තැන. විපක්ෂය හදන තැන.